උබ සන්ධ්‍යාවක් හැමෝටම එහෙනම් අපි අද සෙෂන් එක පටන් ගමු. අපි අද මේ සෙෂන් එක කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ අලුත් තාක්ෂණයත් එක්ක කෘතිම බුද්ධියත් එක්ක දැන් ලෝකෙ ගොඩක් දේවල් වෙනස් වෙලා තියෙනවා. අපි අනාගතයේ මොන ශේත්‍රයක වැඩ කරත් අපිට කෘතිම බුද්ධිය පිළිබඳ දැනුමක් තියෙන්න ඕනේ. අපි මොන ශේත්‍රයක හිටියත් ඒ ශේත්‍රයෙන් ඉස්සරහට යන්න. ඉතින් නාලන්දා ගෝලීය තාක්ෂණ ආයතනයේ අපි හිතුවා මේ කෘතිම බුද්ධිය එහෙම නැත්නම් ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් ගැන සෙෂන් එකක් කරන්න ඕනේ කියලා. ඒ නිසා තමයි අපි මේ කෝස් එක ලොන්ච් කරන්න යන්නේ. ඉතින් මේ ගැන කියන්න කලින් මුලින්ම අපි බලමු මේ මොකද්ද මේ නාලන්දා ගෝලීය තාක්ෂණ ආයතනය කියන්නේ කියලා. ඇත්තටම එන්ගිට් එහෙම නැත්නම් නාලන්දා ග්ලෝබල් ඉන්ස්ටිටියුට් ඔෆ් ටෙක්නොලොජි කියලා කියන්නේ සඳ ලංකා නාලන්දා විද්‍යාලය 1957 ඉඳලා සඳ ලංකාව මාකඳුරු පානල් ප්‍රදේශයේ ළමයිට අධ්‍යාපනික සේවයක් කරපු විද්‍යාලයක්. ඒ විද්‍යාලය මගින් එක්ස්ටෙන්ෂන්යක් විදිහට 2025 කියන්නේ මේ අවුරුද්දේදී ආරම්භ කරපු තවත් ආයතනයක් තමයි නාලන්දා ගෝලීය තාක්ෂණ ආයතනය. එහෙම නැත්නම් එන්ගිට් කියලා කියන්නේ. ඉතින් අපේ අරමුණ වෙන්නේ තාක්ෂණය වගේ හයර් ස්ටඩීස් ගැන අපේ රටේ දරුවන්ට අඩු ඒ කියන්නේ අඩු වියදමකින් සහනදායී විදිහට ඉගෙන ගන්න පුළුවන් විදිහට පරිසරයක් සකස් කරලා දෙන එක තමයි අපේ අරමුණ. එතකොට අපේ මේ කෝස් එකේ එහෙම නැත්නම් මේ AI කෝස් එකේ කෝඩිනේටර්ස්ලා 4 දෙනෙක් ප්‍රධාන වශයෙන් ඉන්නවා. මුලින්ම ඩොක්ටර් මුනේන්ද්‍ර විතාරණ අපේ නාලන්දා ගෝලීය තාක්ෂණ ආයතනයේ ඩිරෙක්ටර් විදිහට වැඩ කරනවා. ඊළඟට අපේ ඇකඩමික්ස් පිළිබඳ හෙඩ් විදිහට ඉන්නේ ඩොක්ටර් දිමුතු ලොකුගේ. ඊළඟට ඔයාලා කෝස් එකේ කියන්නේ මේ AI කෝස් එකේ කෝඩිනේටර් විදිහට ක්‍රියා කරනවා මිස්ටර් හර්ෂාන් බර්නාඩ්. ඊළඟට ඔයාලගේ ඉන්ස්ට්‍රක්ටර් විදිහට ක්‍රියා කරනවා මිස්ටර් තිමිර ජයසිංහ. ඊළඟට මම මේ කෝස් එකේදී ඔයාලට ඉගෙන ගන්න පුළුවන් මොනවද කියන එක පොඩ්ඩක් විස්තර කරන්නම්. කෝස් කන්ටෙන්ට් එක මම පොඩ්ඩක් ෂෙයා කරන්නම්. මේ තියෙන්නේ ඔයාලට අපේ කෝස් එකේ ඉගෙන ගන්න පුළුවන් සිලබස් එක. මේ PDF එක මම ඔයාලට group එකේ share කරන්නම්. group එකට join වෙලා නැති අය ඉන්නවා නම් group එකේ link එකත් මම මේකේ මේ chat එකේම දාන්නම්. මට විනාඩියක් දෙන්න. සෝයන මං හිතන්නේ ස්ක්‍රීන් එක හැමෝටම දැන් හොඳට පේනවා. එතකොට මම අපේ සිලබස් එකේ කියන්නේ ඔයාලා මේ කෝස් එකේ ඉගෙන ගන්න පුළුවන් මොනවද කියලා පොඩි විස්තරයක් කියන්නම්. එතකොට අපි සති 6කට තමයි මේ කෝස් එක නිර්මාණය
කරලා තියෙන්නේ. පළවෙනි සතියේ තමයි AI කියන්නේ මොකක්ද? එතකොට AI tools මොනවද අපිට අපි එදිනෙදා වැඩවලදී එහෙම නැත්නම් අපි වැඩ කරන තැනදී පාවිච්චි කරන්න පුළුවන් AI tools මොනවද කියන එක. ඒ වගේ මේක ලංකාවට වැදගත් වෙන විදිහට අපි සිලබස් එක නිර්මාණය කරලා තියෙනවා. ලංකාවේදී ගොඩක්ම අපි කරන ක්‍රියාකාරකම් AI පාවිච්චි කරලා කොහොමද වැඩි දියුණු කරගන්නේ, ඒවා efficiency කරගන්නේ කොහොමද කියන එක. ඒ වගේම මේ AI පිළිබඳ දැන් සමාජයේ කතා වෙන මත මොනවාද, ඇත්තටම AI කියන්නේ මොකක්ද, ඒ වගේ ලොකු අයිඩියා එකක් අපි ඔයාලට දෙනවා. ඊළඟට AI පාවිච්චි කරද්දී අපි සැලකිලිමත් වෙන්න ඕනේ කරුණු මොනවාද වගේ දේවල්. ඒත් එක්කම අපි ප්‍රායෝගික ක්‍රියාකාරකම් මේ හැම සතියකම කරනවා. ප්‍රායෝගික ක්‍රියාකාරකම් එක්ක එකතු වෙලා ඔයාලට ප්‍රායෝගික මේ කෝස් එක කරගෙන යන්න පුළුවන්. ඊළඟට අපේ දෙවෙනි සතිය ගැන කිව්වොත් දෙවෙනි සතියේදී අපි සිංහල දෙමළ ඉංග්‍රීසි වගේ භාෂා කීපයක ඕනම භාෂාවකින් AI tools පාවිච්චි කරන්නේ කොහොමද? එතකොට මේ tools අපිට අවශ්‍ය විදිහට කොහොමද මේ අපි වැඩ කරන තැන්වල පාවිච්චි කරන්නේ, AI පාවිච්චි කරලා ඩොකියුමන්ට් එකක් හදන්නේ කොහොමද? ඒ වගේ දේවල් උගන්වනවා. ඒතකොට ඒ වගේ ඩොකියුමන්ට් එකක් හදන්න අපි ප්‍රායෝගිකව ඔයාලට කියලා දෙනවා. ඔයාලටත් ප්‍රායෝගික දේවල් ඒත් එක්කම කරන්න. ඒ වගේම data management එහෙම නැත්නම් දත්ත කළමනාකරණය වගේ දේවල් කොහොමද AI පාවිච්චි කරලා කරන්නේ? Microsoft Excel වගේ tools වලින් ඔයාලා දන්න දේ දැනටමත් ඕගොල්ලෝ වැඩ කරලා ඇති. එතකොට AI පාවිච්චි කරලා කොහොමද ඒ වගේ tools එක වැඩ කරන්නේ? වගේ tools මහන්සිලා කරන දේවල් තප්පර ගානකින් AI පාවිච්චි කරලා කොහොමද මේ tools එක වැඩ කරන්නේ කියන එක අපි කියලා දෙනවා. ඒවත් ප්‍රායෝගික ක්‍රියාකාරකම් එක්කම. ඊළඟට බිස්නස් වගේ දේවල් වලදී ප්‍රසන්ටේෂන් වගේ දේවල් කොහොමද කරන්නේ, ඒ වගේ දේවල් කියලා දෙනවා. ඊට පස්සේ ඩේටාබේසස් ඒ කියන්නේ Microsoft Access වගේ දේවල් වල දැනටමත් පාවිච්චි කරනවා නම් ඒ වගේ දේවල් වලට කොහොමද AI tools පාවිච්චි කරන්නේ වගේ ඒ වගේ දේවල් Microsoft Access විතරක් නෙවෙයි සම්බන්ධ ගොඩාක් වපසරියක තියෙන දේවල් එක්කම AI පාවිච්චි කරලා ඒ දේවල් පහසු කරගන්න විදිය ඉගෙන ගන්න පුළුවන්. ඒ දේවල් ඒත් එක්කම ඒ වෙලාවම ඔයාලට ප්‍රායෝගික ක්‍රියාකාරකම් එක්කම කරලා බලන්නත් පුළුවන්. අද ඉන්ට්‍රොඩක්ෂන් සෙෂන් එකේදී ඔයාලට මේ ගැන මූලික දැනුමක් ලබා ගන්න පුළුවන්. ඒ කියන්නේ අපි AI කියන්නේ මොකක්ද කියලා හැඳින්වීම අපි මම මේ විස්තර කිරීමෙන් පස්සේ කරනවා. ඒ වගේම මේ ඔයාලට තව මේ ගැන විස්තරාත්මක ඉගෙන ගන්න ඕන නම් ඒ ඕන මැටීරියල්ස් මොනවද කියලාත් අපෙන් දැනගන්න පුළුවන්. මම මේ PDF එකත් ඔයාලත් එක්ක ෂෙයා කරන්න. අපි මේක සිංහලනුත් විස්තරාත්මකව දාලා තියෙනවා. සිලබස් එක මොන වගේද, ඉගෙන ගන්න පුළුවන් මොන වගේ දේවල්ද. ඒ වගේ දේවල් මේක කියවලා ප්‍රශ්න මොන හරි තියෙනවා නම් අපේ ඉන්ස්ට්‍රක්ටර්ස්ලා එක්ක කතා කරලා ඔයාලට ප්‍රායෝගිකව ඉගෙන ගන්න පුළුවන්. මම හිතන්නේ සිලබස් එක ගැන දාලා අදහසක් එන්නේ නැති. එහෙමනම් ඊළඟට කියන්න ඕනේ අපි කෝස් එක සම්පූර්ණ කරන අයට සර්ටිෆිකේට් එකක් දෙනවා. මේක සම්පූර්ණ කිරීමේ සහතික පත්‍රය කියන්නේ සර්ටිෆිකේට් ඔෆ් කම්ප්ලීෂන් කියලා මේ විදිහේ සර්ටිෆිකේට් එකක් තමයි ලබා දෙන්නේ. ඒ කියන්නේ කෝස් එකට සහභාගී වුණා කියලා නෙවෙයි කෝස් එක සම්පූර්ණ කරා කියලා තමයි මේ සහතික පත්‍රය හම්බෙන්නේ. එතකොට කවදා හරි දවසක ඔයා රැකියාව කරන කෙනෙක් නම් එහෙම නැත්නම් රැකියාවකට යන්න ඉන්න කෙනෙක් නම් ඒත් ඔයාට කොහොම කෙනෙක් වුණත් මේකෙන් ලොකු වටිනාකමක් තියෙනවා. මොකද ඔයාගේ වැඩ එෆිෂන්ට්ලි කරගන්න පුළුවන් කියලා ඔයාගේ ආයතනයට තේරෙනවා ඔයා මේ AI ගැන මූලික දැනුමක් තියෙන කෙනෙක් කියලා එයාලට අඳුන ගන්න පුළුවන්. මොකද දැන් ඉස්සරහට මොන දේ වුණත් දැන් හැම දෙයක්ම නිර්මාණය කරන්නේ AI එක්ක. ඔය තාක්ෂණික මේවල මේ වෙද්දිත් නිර්මාණය කරලා තියෙන දේවල් වලටත් AI එක්කම සම්බන්ධ කරලා නිර්මාණය කර ඉස්සම බලන්න. එතකොට ඔයා ඒ තාක්ෂණය ගැන දන්නවනම් ඔයාට පුළුවන් මෙච්චර දවසව මාස ගාණක් මහන්සි වුණ දේවල් තප්පර ගාණකින් කරගන්නත් පුළුවන්. එතකොට ආයතන වලින් ඔයාට ඒ වගේ එෆිෂන්සි එකක් තියෙනවා නම් ඔයාව වැඩට ගන්නත් ඒ ස්කිල් එක තියෙනවා නම් ඔයාව වැඩට ගන්න තියෙන chance එකත් වැඩි. ඒ නිසා අපි මේ සර්ටිෆිකේට් එකක් දෙනවා. ඔයා මේ විදිහට කෝස් එකක් කරලා තියෙනවා කියලා අඳුර ගන්න. ඒක සැම්පල් ෆොටෝ එක මේ විදිහේ සර්ටිෆිකේට් එකක් තමයි දෙන්නේ.
එතකොට මේ කෝස් එකට ජොයින් වෙන්නේ කොහොමද කියලා තාම අපි කාඩ් කිව්වේ නෑ විස්තර. එතකොට මේ විදිහට තමයි ජොයින් වෙන්න ඕනේ කෝස් එකට. මේ පේන ඇති WhatsApp නම්බර් එකක්. මේ නම්බර් එකට ටෙජ් එකක් දාන්න. කෝස් ෆී එක වෙන්නේ රුපියල් 2000ක් විතරයි. මේක මාස දෙකක කෝස් එකක්. ප්‍රායෝගික ක්‍රියාකාරකම් එක්කමයි කරන්නේ. මාස දෙකටම අයක් විතරයි. අපිට ඔයාලට මේ account details වෙනවා. ඒ පෙනෙන details වලට payment එක කරාට පස්සේ ඒ ස්ලිප් එක මේ WhatsApp නම්බර් එකට ෆොටෝ එකක් කිව්වට පස්සේ අපි කෝස් එකට ජොයින් කරගන්නවා. ඔයාලා එතකොට වෙනම group එකකට ජොයින් කරගන්නවා. කෝස් එකේ classes තියෙන දවසට ඒ group එකට link එක දානවා. ඒ විදිහට තමයි ඔයාලට මේ කෝස් එකත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්. කෝස් එක ඉවර කරාට පස්සේ ඔයාලට පුළුවන් සහතික පත්‍රය ලබා ගන්න. e-certificate එකක් විදිහට තමයි අපි certificate එක දෙන්නේ. ඊළඟට අපේ කෝස් කෝඩිනේටර් මිස්ටර් හෂාන් බර්නාඩ් සර්ට මම ආරාධනා කරනවා මේ කෝස් එක ගැන එහෙම නැත්නම් ඉගෙන ගන්න මොකටද කියලා වචන සල්පයක් කතා කරන්න. හෂාන් සර්. බොහොම ස්තුතියි අවිඳු. සුබ සන්ධ්‍යාවක් හැමෝටම. අමිත කිව්වා වගේ ඇත්තටම දැන් මේනකොට කෘත්‍රිම බුද්ධිය නැත්නම් ආටිෆිෂියල් ඉන්ටෙලිජන්ස් කියන්නේ අපේ වර්ක් ලයිෆ් එකත් එක්ක නැත්නම් අපේ ප්‍රොෆෙෂනල් ලයිෆ් එකත් එක්ක වගේම අපේ පර්සනල් ලයිෆ් එකත් එක්ක ගොඩක් සම්බන්ධ වෙලා තියෙන තාක්ෂණයක්. එතකොට මම AI ටෙක්නොලොජි ගැන කතා කරන එක්ස්ප්ලেইন කරන්න කලින් මුලින්ම ඔයාලට පොඩ්ඩක් එක්ස්ප්ලেইন කරන්න මොකද්ද මේ තාක්ෂණය කියන්නේ? තාක්ෂණය කොහොමද මිනිසුන්ගේ අපේ එදිනදා වැඩවලට දායක වෙන්නේ සහ කොහොමද ඒකේ තියෙන ඉම්පැක්ට් එක මොකද්ද කියන එක. එතකොට තාක්ෂණය ගත්තොත් ඇත්තටම මේක අපි ගත්තොත් මනුස්ස වර්ගය බිහිවීමේ ඉඳලම තාක්ෂණය අපිත් එක්ක තියෙන දෙයක්. මොකද උදාහරණයකට ගත්තොත් අපි දන්නවා මොකද දැන් ගින්දර හොයාගත්තා. එතකොට ඒ ගින්දර හොයාගන්නවත් එක්ක මිනිස්සු ගොඩක් දේවල් වෙනස් වුණා. ඒ කියන්නේ අපි ගත්තොත් ඉස්සර අමුවෙන් මස් කාපු ඒ මානවයා ඊට පස්සේ ඒ මස් පුච්චල ගන්න පටන් ගත්තා. ඊට පස්සේ ගල්ලා ආයුධ හොයාගෙන ගොවි යුගයට ගියා. ඒ වගේ තාක්ෂණය කියන එක මිනිස් ශිෂ්ටාචාරයේ ආරම්භයේ ඉඳලා මේ වෙනකන් මිනිසුන්ගේ ලයිෆ් ස්ටයිල් එක මිනිසුන්ගේ ඒ කියන්නේ අපි ගත්තොත් ඒ කියන්නේ සමාජීය සහ ඒ වටපිටාව සම්පූර්ණයෙන්ම වෙනස් කරන්න දායක වෙච්ච දෙයක් තමයි තාක්ෂණය කියලා කියන්නේ. එතකොට අපිට කියන්න පුළුවන් කාර්මික විප්ලවයත් එක්ක වාෂ්ප එන්ජින් එක සොයාගත්තා. ඒතර විදුලිය සොයා ගැනීම. ඒ වෙන්නේ මානව ශිෂ්ටාචාරයේ විශාල පරිවර්තනයක් සිද්ධ වුණා. ඒ වගේම තමයි දැන් මේ අපිට දැන් ඒ වගේම තමයි දැන් අපි ගත්තාම දැන් මේ કૃතිම බුද්ධිය කියන සොයා ගැනීම නැත්තම් ඒකත් මිනිසාගේ විශේෂ නිර්මාණයක්. මේකත් එක්කත් ගොඩක් දුරට අපේ තියෙන වැඩ කරන විදිහ, අපේ තියෙන සමාජයේ අපි ජීවත් වෙන රටාව මේ දේවල් ගොඩක් වෙනස් වෙන්න පුළුවන් ඊළඟ අවුරුදු කීපය යනකොට. එතකොට අවිදු කිව්වා වගේ අපි ඉස්සරහට අපි යම්කිසි අපි ගත්තොත් කම්පැනි එක හරි යම් ආයතනයක වැඩ කරන්න ගියාම මේ કૃතිම බුද්ධිය ගැන තියෙන දැනීම සහ કૃතිම බුද්ධිය හරියට පාවිච්චි කරන කියන්නේ કૃතිම බුද්ධිය හරියට පාවිච්චි කරන එක ගැන ඔයාලට තියෙන අවබෝධය වටිනාකමක් එකතු වෙනවා. එතකොට අපි මුලින්ම බලමු මොකද්ද මේ ඉන්ටෙලිජන්ස් නැත්නම් මේ බුද්ධිය කියන්නේ කියලා. එතකොට අපිට සරලව මේක කියන්න පුළුවන් බුද්ධිය කියන්නේ අපිට දැනුම ඇක්වයර් කර නැත්නම් අපිට දැනුම ලබා ගන්න දැනුම ලබාගෙන ඒ දැනුම අපේ තියෙන ප්‍රශ්න නැත්නම් අපේ තියෙන ගැටලු අපේ සමාජයේ දිනදාදී අපිට හම්බෙන ප්‍රශ්න වලට විසඳුම් හොයාගන්න අපි කොහොමද දැනුම පාවිච්චි කරන්නේ කියන එක ගැන තියෙන අවබෝධය අපිට කියන්න පුළුවන් බුද්ධිය කියලා. එතකොට එතකොට ගත්තම අපි දැනුම අපි ලබා ගන්නවා, ඒ දැනුම අපි තේරුම් ගන්නවා, ඊට පස්සේ ඒ දැනුම අපි යම්කිසි අපිට තියෙන ප්‍රශ්නයක් නැත්නම් අපිට තියෙන යම්කිසි දෙයක අපි ගත්තොත් කාර්යක්ෂමතාවය වැඩි කරගන්න නැත්නම් අලුත්ම විදිහක වඩාත් පහසු විදිහට ඒ දේ කරන්න අපිට ඒ දැනුම පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් අපි මේකට කියනවා බුද්ධිය කියලා. එතකොට අපි ගත්තාම මනුස්සයන්ටත් බුද්ධිය තියෙනවා. එතකොට මේ මනුස්සයා විසින් නිර්මාණය කරපු බුද්ධිය තමයි මේ કૃත්‍රිම බුද්ධිය කියන්නේ. එතකොට ඒ කියන්නේ අපි ගත්තොත් કૃත්‍රිම බුද්ධිය කියන එක ගොඩක් වෙලාවට දැන් සමහර වෙලාවට ඔයාලා දැකලා ඇති. දැන් මම કૃත්‍රිම බුද්ධිය කියන එක මම මුලින්ම එක්ස්පීරියන්ස් කරගන්න බලගත්තේ ගොඩක් ඔය අපි ගත්තොත් ඔය මූවීස් වල අපි ගත්තොත් ටර්මිනේටර් මූවී එකේ ඔයාලා දැකලා ඇති කොහොමද රොබොට්ස්ලා ඇවිල්ලා අන්තිමට මිනිස්සු පාලනය කරගන්න යනවා. අන්තිමට මිනිස් ශිෂ්ටාචාරයට ඒ කියන්නේ රොබෝලා සම්පූර්ණ මිනිසුන්ගේ පාලනය අතර ගන්නවා. ඊට පස්සේ අපි ගත්තොත් AI කියන මූවී එක හොඳ මූවී එකක් 2001 වගේ රිලීස් වෙච්ච. එතකොට ඒකේ පෙන්නනවා කොහොමද අර අපි ගත්තොත් සාමාන්‍ය ළමෙක් වගේම ඒ රොබෝ කොහොමද ඩිවෙලොප් වෙන්නේ? ඒ විදිහට කියන්නේ මිනිස්සෙක්ගේ ෆීලිංග්ස්
ඒ කියන්නේ මිනිස්සෙගේ හැඟීම් තේරුම් ගන්න කොහොමද? ඒ වගේ ලෙවල් එකකට කොහොමද කෘත්‍රිම බුද්ධියක් ඩෙවලොප් කරන්නේ වගේ කන්සෙප්ට්ස් එතන අපි කතා කරලා තියෙනවා. ඒකට අපි ගත්තාම අපි ටර්මිනේටර් මූවි එක ගත්තොත් 1900 මට මතකද 84 හෝ 85 වගේ රිලීස් වෙනවා. එතකොට ඒ වෙනකොටත් මිනිස්සු ගැන මේ කෘත්‍රිම බුද්ධිය එතකොට යන්ත්‍ර සූත්‍ර විසින් මනුස්ස අභිබවා ඉස්සරහට යයි කියන ඒ කියන්නේ විෂය ඒ කියන්නේ ඒ අයිඩියා එක එතන තිබිලා තියෙනවා. දැන් ඇත්තටම ගත්තොත් ඒ කියපු ඒවා යම් කිසි දුරමකට දැන් සිදු වෙගෙන එනවා. එතකොට අපි ගත්තාම තාක්ෂණය කියන එක ගත්තාම තාක්ෂණය කියන එකේ ඇත්තටම මේක අපිට කියන්න බෑ තාක්ෂණයේ හොඳ පැති තියෙනවා සහ තාක්ෂණයේ නරම පැති තියෙනවා. ඒ කියන්නේ දෙපැත්තම තියෙනවා. ඒ කියන්නේ අපි ගත්තොත් තාක්ෂණය කියන්නේ ඒක කළු සහ සුදු පැති දෙපැත්තක් තියෙනවා. ඔය අතර සම්පූර්ණයෙන්ම වේරි වෙනවා තාක්ෂණය කියන එක. උදාහරණයකට මිනිසුන්ට අපිට අලුතෙන් අපි ගත්තොත් කම්පියුටර් ටෙක්නොලොජි, සැටලයිට් ටෙක්නොලොජි වගේ ඒවායින් අපිට මිනිසුන්ට විශාල යහපතක් වුණා වගේම අපි ගත්තොත් පරමාණු බෝම්බේ එතකොට ඔය වගේ මිනිසුන්ට අහිතකර ප්‍රතිඵල නැත්නම් ආයුධ ඔය වගේ දේවලුත් ඕවා ඒ කියන්නේ ඒ සයිඩ් එක තියෙනවා. ඒ කියන්නේ තාක්ෂණය කියන එක මිනිස් ශිෂ්ටාචාරයේ හොඳ සහ නරක කියන දෙපැත්තම පාවිච්චි කරලා තියෙනවා. එතකොට අපි ගත්තාම මේ ආටිෆිෂල් කෘත්‍රිම බුද්ධිය කියන එකයි කියන්නේ මනුස්සයෙක් බුද්ධිය කෘත්‍රිම බුද්ධිය අතර තියෙන ප්‍රධාන වෙනස තමයි දැන් අපි මනුස්සයෙක් සාමාන්‍යයෙන් ගත්තොත් අපිට තේරුම් අපිට මනුස්සයෙක්ගේ ඉමෝෂන්ස් ඒ කියන්නේ හැඟීම් එතකොට ෆීලිංස් ඒ කියන්නේ අපිට ඒ කියන්නේ හැඟීම් දැනීම් මේවා අපිට තේරුම් අරගෙන අපිට ඩිසිෂන්ස් ගන්න පුළුවන්. නමුත් අපි කෘත්‍රිම බුද්ධිය ගත්තොත් එහෙම දෙයක් නැහැ. කෙලින්ම ඒකට දීලා තියෙන data set එක ඒකට තියෙන instructions අනුව තමයි මේ කෘත්‍රිම බුද්ධිය වැඩ කරන්නේ. එතකොට ඔය ඒ කියන්නේ කෘත්‍රිම බුද්ධියයි සාමාන්‍ය මනුස්සයෙක් බුද්ධියයි අතර තියෙන ප්‍රධාන වෙනස්කම තමයි ওই දෙක. එතකොට අපි ගත්තොත් අනිත් පැත්තෙන් අපි ගත්තොත් එෆිෂියන්සි එක පැත්තෙන් නැත්නම් අපි ගත්තොත් කාර්යක්ෂමතාවය පැත්තෙන් ගත්තොත් ඇත්තට මනුස්සයට වඩා කෘත්‍රිම බුද්ධිය ගොඩක් ඉස්සරහින් ඉන්නවා. ඒ කියන්නේ අපි ගත්තොත් දැන් අපිට සමහරවිට දැනුම තිබ්බට අපිට ඒ දැනුම ඇප්ලයි කරලා යම්කිසි ප්‍රශ්නයක් විසඳන්න සමහරවිට අපිට යනවා සෑහෙන කාලයක්. සමහරවිට දවස් ගාණක් වෙන්න පුළුවන් සති ගාණක් වෙන්න පුළුවන් අවිදු කිව්වා වගේ. නමුත් සමහරවිට කෘත්‍රිම බුද්ධිය පාවිච්චි කරලා අපිට මේක ඉතාමත් ඉක්මනින් කරන්න පුළුවන්. මොකද අපි ගත්තොත් අර මැෂින්ස් වලට මනුස්සයන්ට වගේ හැංගීම් ගැනීම නැහැ. එතකොට එයාලට මහන්සියක් කියන එකක් නැහැ. එතකොට සමහරවිට අපි හිතන්න අපි ගණන් හදනවා නම් අපි තප්පරයකට අපි තප්පරේ අපි පැයකට ගාණක් නම් හදන්නේ සමහරවිට ඒ ගාණන් කම්පියුටර් එකක් තප්පර ගාණකින් හදලා දෙනවා. එතකොට ඒ වගේ ගත්තොත් ඒ තියෙන එෆිෂියන්සි එක ගොඩක් වැඩි. එතකොට ඇත්තටම කෘත්‍රිම බුද්ධිය කියන එක අපිට සපෝටින් ටූල් එකක් විදිහට පාවිච්චි කරන්න පුළුවන්. අපේ දිනදා ජීවිතේදී. එතකොට දැන් අපි දැක්ක තියෙන ප්‍රධාන දේ තමයි දැන් අද කාලේ වෙන්නේ ගොඩක් වෙලාවට මේ කෘත්‍රිම බුද්ධිය ගොඩක් අය පාවිච්චි කරන්න හදන්නේ සපෝටින් ටූල් එක. ඒ කියන්නේ සපෝටින් ටූල් එකක් නෙමෙයි සර්වයිවල් ටූල් එකක් විදිහට. ඒ කියන්නේ තමන්ගේ මේ වැඩ කරගන්න අපි හිතමු අසයින්මන්ට් එකක් තියෙනවා නම් කෘත්‍රිම බුද්ධිය පාවිච්චි කරලා නැත්නම් chat GPT වගේ යූස් කරලා ඒක කරන්න හදනවා. එතකොට ඇත්තටම අපි ගත්තොත් සමහරවිට ඒක ඒ නිතර යූස් කරලා තියෙන කෙනෙක්ට ටක් ගාලා තේරෙනවා මේක එක්ක chat GPT හරි මොකක් හරි ටූල් එකක් පාවිච්චි කරලා තමයි කරලා තියෙන්නේ කියලා. ඒත් එක්කම අපි ගත්තොත් දැන් හිතන්න chat GPT එතකොට අපි දැන් අපිට commonly available ඒවා තමයි chat GPT, Gemini, එතකොට Copilot ඔයගේ tools අපිට නිතර අහන්න තියෙනවා. නිතර අපිට පාවිච්චි කරන්න පුළුවන්. එතකොට අපි ගත්තොත් ඔය tools තියෙනවා අපි කියමුකෝ ඒ tool ඇත්තටම නිකන් දෙන්නේ නැහැ. මොකද අපි artificial intelligence මම හිතන්නේ අපේ තිමිර ඉස්සරහට කතා කරයි ඔය ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් වල ඇකියුරසි එක නැත්නම් ඒකේ තියෙන නිර්වද්‍යතාවය තීරණය වෙන්නේ ඒකට කොච්චර data තියෙනවද කියන එක මත. එතකොට අපි ගත්තොත් ඔය free tools වලින් ගොඩක් වෙලාවට ඔය තියෙනවා memory training කියන module එකක්. ඒ කියන්නේ අපි දාන inputs වලින් අපිට එන outputs වලින් එයාලගේ module එක train කරගන්නවා. එතකොට අපි සමහරවිට අපි හිතන්න අපි වැඩ කරන තැන අපි යම්කිසි හිතන්න මොකක් හරි confidential calculation එකක් හරි මොකක් හරි කරන්න අපි chat GPT ට දෙනවා. සමහරවිට එහෙම වුණාම අපේ ඒ තියෙන company එකේ information එයාලගේ memory training module එකට ගිහිල්ලා ඒක publicly available වෙනවා. එතකොට අපි කොහොමද මේ memory training modules on කරන්නේ off කරන්නේ ඒ වගේ දේවල් අපි ඉගෙන ගන්න එක හරි වටිනවා. මොකද නැත්තම් වෙන්නේ මේ AI tools පාවිච්චි කරලා ඔයාලට ඒ කියන්නේ AI tools කියන්නේ ගොඩක් අපිට ප්‍රයෝජනවත් දෙයක්. නමුත් ඒත් එක්ක අපි නොදැනුවත්ම ඒක අපිට විරුද්ධව පාවිච්චි වෙන්න තැන් තියෙනවා. ඉතින් ඒක ගැන දැනුවත් වෙන එක බොහොම වටිනවා. ඉතින් මේ කෝස් එකේදී ඔයාලට ඒක ගැන කතා කරන්න පුළුවන්. එතකොට මම හිතනවා AI ගැන නැත්නම් කෘත්‍රිම බුද්ධිය ගැන ඔයාලට යම්කිසි අවබෝධයක් එන්න ඇති කියලා. එතනින් එහාට කෝස් එක නැත්නම් මේ අද සෙෂන් එක කරන්න මම කැමතියි අපේ ඉන්ස්ට්‍රක්ටර් තිමිරට කතා කරන්න. ඔයාලට මොනවා හරි ප්‍රශ්නයක් මේ ගැන තියෙනවා නම් ඔයාලට පුළුවන් ගෲප් එකේ අහන්න. අපිට පුළුවන් ඒකට උත්තර දෙන්න. හරිද? thank you sir. ඔව් සර් කිව්වා වගේ ඔයාලට මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඕන වෙලාවක මේ chat එකේ එහෙම නැත්නම් අපේ WhatsApp group එකේ හරි ප්‍රශ්න අහලා විසඳ ගන්න පුළුවන්. AI පිළිබඳව හෝ ඒ සම්බන්ධ ඕනම දෙයක් අහන්න අපිට පුළුවන් උදව් කරන්න.
අපි ඊළඟ සේෂන් එකට යමු. දැන් කට්ටියම බලාගෙන දැන් AI කියන්නේ මොකක්ද? එතකොට මේ ගැන හැඳින්වීම දේශනයට සහභාගී වෙන්නේ හැමෝම අද ඉන්නේ නැත්තේ. ඒ නිසා දැන් අපි පටන් ගමු AI කියන්නේ මොකක්ද කියලා. එහෙනම් දැන් ඉගෙන ගන්න පටන් ගන්න තමයි තියෙන්නේ. මම ආරාධනා කරනවා තින්විරට ඔයාලා එක කෝස් එකේ ඉන්ස්ට්‍රක්ටර්. එයා මෙතන ඉඳලා මේ සෙෂන් එක කරගෙන යයි. බොහොම ස්තුතියි අවිදු. අ, අපි අද කතා කරන්න යන්නේ ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් කියන්නේ මොකක්ද? ඒකෙන් මොන වගේ බලපෑමක්ද ඔයාලට කරගන්න පුළුවන් ඔයාලගේ එදිනදා ජීවිතය පහසු කරගන්න කියන දේ ගැන. හරි. මුලින්ම මම පොඩ්ඩක් මම හඳුන්වලා දීලා ඉන්නම්. මගේ නම තිමිර සහන්. මම ඉගෙන ගන්නේ මොරටුව විශ්වවිද්‍යාලයේ සහ මම ස්පෙෂලයිසේෂන් ෆීල්ඩ් එක විදිහට හදාරන්නේ data science and engineering කියන විෂය සම්බන්ධ. ඒ වගේම ඔයාලට විශේෂයෙන් දෙයක් කියන්න පුළුවන් මට ඔයාලට යම්කිසි data science සම්බන්ධව හරි AI සම්බන්ධව හරි ඔයාලට මොකක් හරි ගැටලුවක් තියෙනවා නම් හරි මොනවා හරි දෙයක් අහගන්න දැනගන්න ආසාවක් තියෙනවා නම් හරි ඔයාලට මෙන්න මේ contact number එකට හරි මෙන්න මේ email address එකට mail එකක් හරි දාන්න හැකියාව තියෙනවා. හරි. එහෙනම් අපි බලමු මොකද්ද මේ artificial intelligence කියන්නේ කියලා. ඇත්තටම මේ artificial intelligence කියන්නේ මිනිස්සු හිතලා කරන දෙයක් මැෂින් එකකට සිමියුලේට් කරන්න පුළුවන් හැකියාවට තමයි අපි artificial intelligence කියලා කියන්නේ. ඒතර මේ artificial intelligence වල ප්‍රයෝජන ගොඩාක් තියෙනවා. ඒතර අවිදු වගේම හේෂාන් සර්ොත් කතා කරා ඒ ප්‍රයෝජන ලොකු ප්‍රමාණයක් ගැන. එතකොට අපි බලමු මේ artificial intelligence මොන වගේ කොටස් වලටද බෙදෙන්නේ කියලා. හරි. එතකොට artificial intelligence කියන්නේ ඇත්තටම ඉතාම විශාල ඒරියා එකක්. එතකොට artificial intelligence ඇතුලේ තියෙනවා පොඩි කොටසක්. ඒ කොටස අපි කියනවා machine learning කියලා. එතකොට ඒකත් ඇතුලේ තව පොඩි කොටසක් තියෙනවා neural networks කියලා. ඊට පහළින් තියෙනවා deep learning කියලා concept එකක්. ඊට පල්ලෙහින් තියෙනවා generative AI කියලා concept එකක්. ඊට පල්ලෙහින් දැන් ගොඩාක් ප්‍රසිද්ධ වෙලා තියෙන large language models කියන වර්ගය අපිට බලා ගන්න පුළුවන්. හරි. අපි බලමු මොකක්ද මේ artificial intelligence කියන ඒරියා එකට වැටෙන්නේ machine learning කියන එකට වැටෙන්නේ නැතුව. ඒ කියන්නේ අපි artificial intelligence ගත්තොත් artificial intelligence වලට machine learning අයිති, neural networks අයිති, deep learning අයිති, generative AI අයිති, large language models අයිති. හැබැයි අපි දැන් පොඩ්ඩක් බලනවා මොකද්ද මේ සරලවම අපිට ගන්න පුළුවන් artificial intelligence කියලා. මොකද අපිට artificial intelligence කියන හරි අදහසක් ගන්න ඕන. හරි. ඒතර මම artificial intelligence part එකට විතරක් වැටෙන කොටසක් විදිහට example එකක් ගන්නවා rule based chatbot කෙනෙක්. හරි. මොකද්ද මේ rule based chatbot කෙනෙක් කියන්නේ? මේ rule based chatbot කෙනෙක් කියන්නේ අපි එයාට අපි ඇහුවේ මේක නම් කියන්න ඕනේ මේකයි කියලා එයාට දීලා තියෙනවා. උදාහරණයක් විදිහට හිතන්න අපි එයාට දීලා තියෙනවා hello අපි hello කිව්වොත් එයා කියන්න ඕන hi how I can help you කියලා. එතකොට එයා හැම වෙලේම අපි දෙන ඉන්පුට් එකට දෙන්නේ එකම අවුට්පුට් එක. එතකොට මේකත් යම්කිසි ආකාරයක හියුමන් කෙනෙක් සිමියුලේට් කිරීමක් තමයි. මිනිස්සෙක්නේ ඇත්තටම මොන හරි දෙයක් අපි අහපුවම උත්තරේ දෙන්නේ මිනිස්සෙක්. මෙතනදී කිසිම හිතීමේ ක්‍රියාවලියක් සිද්ධ වෙන්නේ නැහැ. හැබැයි හියුමන් ඉන්ටෙලිජන්ස් එක සිමියුලේට් කිරීමක් සිද්ධ වෙනවා. එතකොට මේක තමයි මේ වගේ සිද්ධි තමයි මේ ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් කියන අර උඩම තියෙන ලේයර් එකට වැටෙන්නේ. හරි. එතකොට මේ වගේ හાર્ඩ් කෝඩ් කිරීමක් පවා ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් වලට අයිති. ඊළඟට අපි බලමු මෙන්න මේ මැෂින් ලර්නින් කියන concept එකට පොඩි උදාහරණයක්. එතකොට මේ මැෂින් ලර්නින් කියන concept එක ගත්තාම මම පොඩි උදාහරණයක් විදිහට ගන්නම්. අපිට බැංකුවක් තියෙනවා. එතකොට දැන් බැංකුවේ අපිට ඩිසිෂන් එකක් ගන්න ඕන. මිනිස්සෙක් ඇවිල්ලා අපෙන් ලෝන් එකක් ඉල්ලනවා. ඒ ලෝන් එක ආවම එයාට මේ ලෝන් එක ඉෂුව කරොත් ඒක එයා ගෙවයිද? එහෙම නැත්නම් එයාට ගෙවන්න හැකියාවක් එකට නැති වෙයි. ඇත්තටම මේක ලොකු ප්‍රොසීඩියක් සිද්ධ වෙනවා මේකේ
ගොඩක් දෙනෙක් අස්සම් කරන්න ඕන ගොඩක් දෙනෙක් ගොඩක් දේවල් පරීක්ෂා කරලා බලනවා. ලොකු කාලයක් යනවා. අපි දන්නවා ලෝන් එකක් අප්‍රූව් කරන්න ගියාම මාසයක් දෙකක් විතර සාමාන්‍ය ලොකු කට්ටක් කන්න වෙනවා ගොඩක් වෙලාවට. එතකොට මේ මැෂින් ලර්නින් කන්සෙප්ට් එක අපි එතෙන්ට ගෙනාවොත් අපිට ඉතාම ඉක්මනින් මෙයාට ලෝන් එක නිර්දේශ කරන්න පුළුවන්ද බැරිද කියන එක අපිට තීරණය කරන්න පුළුවන්. හරි. මේකට තියෙන බෙස්ම ඉම්ප්ලිමෙන්ටේෂන් එක නෙමෙයි මම මෙතන කතා කරන්නේ. ඊටාම සරල ඉම්ප්ලිමෙන්ටේෂන් එකක් කතා කරමු. මැෂින් ලර්නින් වලින් කොහොමද මෙන්න මේ ප්‍රශ්නය විසඳන්නේ කියලා. හරි. එතකොට මම මෙතනදී පාවිච්චි කරනවා k nearest neighbor කියන මැෂින් ලර්නින් සංකල්පය. හරි. එතකොට මේ k nearest neighbor කියන්නේ අපි ගන්නවා අපි මෙහෙම කරනවා. අපි මේ දක්වා ලෝන් ඇප්‍රූව් වෙච්ච සහ ලෝන් ඇප්‍රූව් නොවිච්ච අයගේ data ගන්නවා. data කියන්නේ මෙන්න උදාහරණයක් විදිහට මෙන්න මේවා. ඉන්කම් එක ගන්නවා, ක්‍රෙඩිට් ස්කෝර් එක ගන්නවා, එයාගේ වයස ගන්නවා. ඒ වගේ විස්තර සෙට් එකක් ගන්නවා. හරිද? ඊට පස්සේ අපි new applicant කෙනෙක් අපි ගාවට එනවා. new applicant කෙනෙක් ආපුවම එයාගෙනුත් ඒ data set එකම අපි එකතු කර ගන්නවා. ඊට පස්සේ අපි මේ මෙන්න මේ machine learning algorithm එකේදී වෙන්නේ අපි අර කලින් එකතු කරගත්තු පරණ data set එකේ තියෙන data වලට මෙන්න මේ data මෙන්න මේ අලුත් ආපු data එක කලින් අපි එකතු කරගෙන තිබ්බ data එකේද ආසන්නම තැන හොයාගන්න. ඒ කියන්නේ මෙන්න මේමයි. මෙන්න මේ අපි මේ data set එක ගත්තාම මේ data set එකට අගයට මේ data set එකේ තියෙන values වලට ආසන්නම values තියෙන data point set එක තෝරගන්න. එතන ඒ data point set එකෙන් තමයි ඒ data point set එකේ අපි ගන්නවා ඒ data point set එකේ අපිට තීරණය කරගෙන ඒක තියෙනවා loan එක approve කරාද loan එක approve කරේ නැද්ද කියලා. එතන අපි loan එක approve කරපු ප්‍රමාණය ගණන් කරනවා loan එක approve නොකරපු ප්‍රමාණය ගණන් කරනවා. එතන වැඩි loan එක approve කරපු ප්‍රමාණය නම් අපි යාට loan එක approve කරලා දෙනවා. වැඩි loan එක approve නොකරපු ප්‍රමාණය නම් අපි යාට loan එක reject කරනවා. අපි යාගේ loan එක reject කරනවා. මම ආයෙ පැහැදිලි කරන්නම්. එතන මේ machine learning සංකල්පයේදී වෙන්නේ අපි එකතු කරනවා යම්කිසි data set එකක්. උදාහරණයක් විදිහට income එකයි credit score එකයි age එකයි. ඊට පස්සේ අපි අලුතෙන් applicant කෙනෙක් ආපුවාම එයාගෙනුත් මේ data set එකම ගන්නවා. ඊට පස්සේ අපි අර පරණ එකතු කරපු data set එකෙන් මේ අලුතෙන් ආපු data එකට ළඟම data එක ගන්නවා. ඒ කියන්නේ income එක 80000යි 720යි 32 කියන සංඛ්‍යාවලට ආසන්නම සංඛ්‍යාවක් තියෙන data point එක මම data point එක හෝ data point කිහිපය මම තෝරගන්නවා. ඊට පස්සේ මේ data point කිහිපේ අපි ගණන් කරනවා කොච්චරකට loan එක approve වුණාද කොච්චරකට loan එක reject වුණාද කියලා. එතකොට loan එක approve කරපු ප්‍රමාණය වැඩි නම් අපි මේක approve කරනවා reject කරපු ප්‍රමාණය වැඩි නම් අපි මේක reject කරනවා. එතකොට ඒක තමයි KNN කියන සංකල්පය. එතකොට මෙන්න මේ වගේ සරල ඇල්ගොරිතම් තමයි සරල සහ ඊට වඩා ගොඩක් සංකීර්ණ ඇල්ගොරිතම්ස් වගේ දේවලුත් මැෂින් ලර්නින් යටතේ තියෙනවා. එතකොට මේක ඊටාම සරල සංකල්පයක්. ඒ වගේම ඊටාම සංකීර්ණ ඇල්ගොරිතම්ස් උත් මේ මැෂින් ලර්නින් ඇතුලේ තියෙනවා. එතකොට හැම වෙලෙම මේ මැෂින් ලර්නින් යටතේ මොකක් හරි ඇල්ගොරිතම් එකක් තමයි ක්‍රියාත්මක වීම සිද්ධ වෙන්නේ. මේකේ කිසිම ඒ කියන්නේ මැෂින් ලර්නින් කියන දේවල් සමහර අය නිකන් මැජික් එකක් වගේ ෆීලිං එකක් එනවා. හැබැයි හැම වෙලේම මතක තියාගන්න මේ මැෂින් ලර්නින් යටතේ තියෙන්නේ ඇල්ගොරිතම්ස්ම පමණයි. හරි. ඊට පස්සේ මම ඊට වඩා ටිකක් සංකීර්ණ සංකල්පයකට සහ මොඩර්න් සංකල්පයකට එන්නම්. ගොඩක්ම මොඩර්න් නෑ. මම කතා කරනවා මොකද්ද මේ නියුරල් නෙට්වර්ක් එකක් කියන්නේ කියලා. හරි. එතකොට නියුරල් නෙට්වර්ක් එකක් කියන්නේ මැෂින් ලර්නින් සංකල්පයම තමයි. නියුරල් නෙට්වර්ක් එක ලක්ෂණය තමයි මේ නියුරල් නෙට්වර්ක් එකේ තියෙනවා ලේයර්ස් කීපයක්. පළවෙනි එක තමයි ඉන්පුට් ලේයර් කියන්නේ. ඊළඟට තියෙනවා අවුට්පුට් ලේයර් කියලා එකක්. මැද්දේ එක හිඩන් ලේයර් එකක් හෝ හිඩන් ලේයර් කීපයක් තියෙන්න පුළුවන්. මැද්දේ එක හිඩන් ලේයර් එකක් හෝ හිඩන් ලේයර්ස් කීපයක් තියෙන්න පුළුවන්. එතකොට මෙහෙම ගත්තාම දැන් මම මෙතන උදාහරණයක් ගන්නම්. මේ උදාහරණයේදී මම මිනිස්සෙන්ගේ weight එකයි උසයි බරයි උසයි පාවිච්චි කරලා මම යා පිරිමි කෙනෙක්ද ගැහැණු කෙනෙක්ද කියලා තීරණය කරන්න හදන්නේ.
මේ කියන නියුරල් නෙට්වර්ක් එක පාවිච්චි කරලා මම තීරණය කරන්න හදනවා මේ ඉන්න එක්කෙනා පිරිමි කෙනෙක්ද ගැහැණු කෙනෙක්ද කියලා. හරි. එතකොට මම කරන්න මේ දේ මම මුලින්ම data set එකක් ගන්නවා මිනිස්සුන්ගේ බර සහ උස තියෙන. හරි. එතකොට මේ data set එක ගත්තාම data set අපි එකතු කරනවා. ඊට පස්සේ මෙන්න මේ තියෙන neural network එකට අපි ওই data set එක දානවා. අපි බලමු neural network එකට මේ data set එක දාපුවම මොකද වෙන්නේ කියලා. හරි. අපි මේ data set neural network එකට මේ data set එක දාපුවාම මේ B1 කියන අගය calculate වෙන්නේ මෙතන තියෙන weight එක W1 ගෙන් වැඩි වෙලා ඒකට එකතු කරනවා height එක W2 කියන අගෙන් වැඩි වෙලා. ඒ කියන්නේ මෙතන තියෙන weight එක වැඩි වෙනවා W1 ගෙන් මෙතන තියෙන height එක වැඩි වෙනවා W2 ගෙන්. ඒතර ඒ දෙක එකතු වුණාම තමයි මේ B1 කියන අගය එන්නේ. ඒතර ඒ විදිහටම තමයි මේ B2 කියන අගෙත් එන්නේ. B2 කියන අගෙ එන්නේ weight එක වැඩි වෙනවා W3 ගෙන් height එක වැඩි වෙනවා W4 ගෙන්. ඒ දෙක එකතු වුණාම B2 කියන අගය එනවා. ඒතර ඒ විදිහටම අපිට මේ B3 කියන අගය එන්නේ මේ H1 ට ආපු අගය W5න් වැඩි වෙලා ඒකට එකතු කරනවා H2 අගය W6න් වැඩි වෙලා. හරි. එතකොට මේකෙදි අපි කරන්නේ අපි අර data set එකක් එකතු කරන්නේ. ඒ data set එක මේකට දානවා මුලින්. එතකොට W1, W2, W3, W4, W5, W6 ට අපි මොනවා හරි අගයන් ටිකක් ආරම්භයේදී assign කරලා තියෙනවා. ඊට පස්සේ මේ data set එක මේකට දැම්මට පස්සේ මේක ගිහිල්ලා අගයන් ඇවිල්ලා මට O1 ට උත්තරයක් එනවා. හරි. ඊට පස්සේ මම බලනවා මේ O1 ට ආපු උත්තරය හරිද වැරදිද කියලා. වැරදි නම් අපි ඇත්තටම මෙන්න මේ අගයන් වෙනස් කිරීම සිද්ධ කරන්න ඕන. හරිනම් මේ තියෙන අගයන් වල ලොකු අවුලක් නැහැ. වැරදුනොත් අපි මේ වැරදීම නිවැරදි කරන්න මෙන්න මේ අගයන් ටික චුට්ට වෙනස් කරනවා. එතකොට අපි අර එන හැම data එකකටම මේකේ අගයන් ටික නිවැරදිව සකස් කරනවා. එතකොට මේ අගයන් නිවැරදිව ටියුන් වුණාම අපි කියනවා මේ මොඩල් එක ට්‍රේන් වෙලා ඉවරයි. මේ තියෙන W1 W1 ඉඳන් W6 දක්වා තියෙන අගයන් ටික හරියට නිවැරදි අගයන් වලට සෙට් වුණාම මේ මොඩල් එක ට්‍රේන් වෙලා ඉවරයි. හරි මේ මොඩල් එක ට්‍රේන් වෙලා ඉවර වුණාම අපි අලුතෙන් data point එකක්. ඒ කියන්නේ අලුතෙන් මිනිස්සෙක්ගේ බරයි උසයි අරගෙන අපි මේ මොඩල් එකට දීපු ගමන් මොකද වෙන්නේ? මේක හරහා ගිහිල්ලා අපිට හරිම ජෙන්ඩර් වැලියු එක එනවා. එතකොට ඇත්තටම මෙතන සාමාන්‍යයෙන් මෙතන O1 කියන අගයට එන්නේ ඇත්තටම එකත් බිඳුවත් අතර සංඛ්‍යාවක්. එතකොට බිඳුවත් එකත් අතර සංඛ්‍යාවක් ආපුවාම ඇත්තටම අපි දන්නවා ජෙන්ඩර්ස් වර්ග දෙකයිනේ තියෙන්නේ මේල් සහ ෆීමේල්. එතකොට මේල් සහ ෆීමේල් වලට වෙන් කරගන්නේ 0.5ට වඩා කුඩායි නම් අපි එක්ක මේල් කියලා ගන්නවා නැත්නම් ෆීමේල් කියලා ගන්නවා. එතකොට ඒ විදිහට සලකලා අපි මෙතන 0.5න් groups දෙකකට කඩලා තමයි මේ output එකේ output gender එක මේල්ද ෆීමේල්ද කියලා තීරණය කිරීම කරන්නේ. හරි. ඊළඟට අපි යමු ඇයිවා මෙන්න මේ AI සම්බන්ධව ඉගෙන ගන්න ඕනේ කියන එක ගැන. හරි. ඔයාලට මතක ඇති ඒ කාලේ ලොකු ලෙජන්ඩ් කෙනෙක් හිටියා Nokia කියලා. අපි ඒ කාලේ පාවිච්චි කරේ Nokia කියන ෆෝන් ජාතිය. ඔයාලට මතකයි දැනටත් කතා වෙන ෆෝන් එක තමයි Nokia මේ 3310 කියන බ්‍රෑන්ඩ් එක. හැබැයි ඒගොල්ලන්ට සුපිරි OS එකකුත් තිබ්බා Symbian OS කියලා. හැබැයි කාලයත් එක්ක මේගොල්ලන්ට මොකද වුනේ? ඇත්තටම මේගොල්ලෝ අලුත් ටෙක්නොලොජි එකට අනුවර්තනය වීම සිද්ධ වුණේ නැහැ. මේගොල්ලෝ ප්‍රතික්ෂේප කරා ඒගොල්ලන්ගේ තිබ්බ කීපෑඩ් එක තිබ්බ ෆෝන් වල ඉඳලා ස්මාර්ට් ෆෝන් තත්ත්වයටපත් වෙයි. එතකොට අන්තිමට මෙයාලා බංකොලොත් සෑහෙන දුරට බංකොලොත් වීම සිද්ධ වුණා. අන්තිමට මේ Nokia කියන කම්පැනිය Microsoft එකට විකිණීම සිද්ධ කරනවා. එතකොට විකිණීමක් සිද්ධ කරන වෙලාවේ ඒක හිටපු CEO ස්ටීෆන් ඉලෝප් කියනවා we didn't do anything wrong but somehow we lost කියලා. එතකොට ඇත්තටම ඒගොල්ලෝ කිසිම වැරදි දෙයක් කරේ නැහැ. ඒ කතාව ඇත්ත. ඒගොල්ලෝ කිසිම වැරදි දෙයක් කරේ නැහැ. හැබැයි ඒගොල්ලෝ නොකරපු දේ තමයි ඒගොල්ලෝ අලුතෙන් ආපු ටෙක්නොලොජි එක බාරගත්තේ නැහැ. එතකොට එහෙම වුණොත් ඔයාව සමාජයෙන් නිකම්ම ප්‍රතික්ෂේප වෙනවා. අවින්දු කිව්වා වගේම දැන් ටෙක්නොලොජි එක තාම දියුණුවේ පවතිනවා. ඔයා මේ ටෙක්නොලොජි එක අනුරාධ වෙන්නේ නැත්නම්
ඔයාට වඩා අඩු කාලෙකින් සහ වැඩි එෆිෂන්සි එකකින් කරන්න පුළුවන් එම්ප්ලොයර් කෙනෙක් කවදා හරි බිහි වෙනවා. ඔයා අද වෙනකොට කට ඔයාගේ කම්පැනි එකේ ලෙජන්ඩ් කෙනෙක් වෙන්න පුළුවන්. ඔයා තමයි හොඳම සේවකයා වෙන්න පුළුවන්. හැබැයි ඔයාට බෑ කම්පියුටරයක් තරම් එෆිෂන්ට් වෙන්න. කම්පියුටරයක් ඉතාම වේගෙන් කැල්කියුලේෂන්ස් කරනවා. හේෂාන්ස කිව්වා වගේ ඉතාම වේගෙන් ගණනය කිරීම කරනවා. ඒතර ඔයාට ඒ ස්පීඩ් එකට කිට්ටු වෙන්න බෑ. හැබැයි ඔයාට තියෙන වාසිය මොකද්ද? ඔයාට පුළුවන් ඒ කියන ටූල්ස් පාවිච්චි කරලා සහ ඔයාගේ තියෙන ඉන්ටෙලිජන්ට් එක. ඒතර ඔයාට තියෙන ඉන්ටෙලිජන්ට් එකත් ඇත්තටම මේ කම්පියුටර්ස් කියන જાතියට නැහැ. ඔයාට තියෙන විදිහේ ඉන්ටෙලිජන්ට් එකක් නෙවෙයි මේ කම්පියුටර් වල තියෙන්නේ. කම්පියුටර් වලට තියෙන්නේ එකම දේ රිපිටිටිව් ටාස්ක් එකක් කිරීමේ හැකියාව තමයි කම්පියුටර්ස් වලට තියෙන්නේ. එතකොට ඔයාට පුළුවන් නම් ඒ කියන ඒ තියෙන ඉන්ටෙලිජන්ස් එක සහ ඔයාගේ ඉන්ටෙලිජන්ස් එක මික්ස් කරලා ඔයාගේ තියෙන ප්‍රොෆෙෂන් එකට යොදා ගන්න ඔයාගේ ආයතනයට ඔයාට බෙස්ම කෙනෙක් වෙන්න පුළුවන්. එහෙම කෙනෙක් ඔයා එහෙම කරේ නැත්නම් මතක තියාගන්න ඔයාට වෙන්නේ නොකියා වලට වෙච්ච දේම තමයි. ඇත්තටම අපි ආයතනයකට ගියාම සාමාන්‍යයෙන් අපි අලුතෙන් ක්‍රමයක් හඳුන්වලා දුන්නාම ගොඩක් අය ඒක රිෆියුස් කිරීම සිද්ධ කරනවා. ඇත්තටම මිනිස්සු කැමති ඒගොල්ලෝ ඉන්න විදිහට ඉන්න. We are always done it in this way. අපි හැමදාම මේක කරේ මේ තියෙන විදිහට කියලා තමයි ගොඩක් ආයතන වල ඉන්න මිනිස්සු කියන්නේ. හැබැයි ඔයාට අලුත් දෙයක් කරනවා නම් ඔයා මේ අලුත් දෙයට එකතු වුණොත් අලුත් දෙයට යොමු වුණොත් ඔයාට කලින් හිටියට වඩා වැඩි තැනකට ගියයි. මතක තියාගන්න සිංහල කියමනක් තියෙනවා අලුත් දෑ නොතනන જાතිය ලොව නොනගී කිය. ඒතර ඔයා මේ අලුත් දේ ඇක්සෙප්ට් කරේ නැත්නම් ඔයාට සිද්ධ වෙනවා ඔයාගේ ඉන්ඩස්ට්‍රි එකේදී ලූසර් කෙනෙක් බවට පත් වෙන්න. හරි. එතකොට අපි බලමු මොන වගේ වෙනස්කම්ද මේ AI කියන දේ ජොබ් ඇතුලේ සිද්ධ කරලා තියෙන්නේ කියන දේ ගැන. හරි. එතකොට අපි දන්නවා දැන් මේ වෙනකොට ඉස්සර තිබ්බා ජොබ් එකක් ටයිප් රයිටින් කියලා. දැන් ටයිප් රයිටින් කියන ජොබ් එක අභාවයට යමින් තියෙනවා. මොකද දැන් මිනිස්සුෙකුට පුළුවන් අතින් ලියපු එකක් OCR කියන ක්‍රමවේදය යටතේ ඔප්ටික් කැරක්ටර් රෙකග්නිෂන් කියන ටෙක්නොලොජි යටතේ එයාට කෙලින්ම ටෙක්ස්ට් ටැබ් බවට පත් කරගන්න. එතකොට ඒක ගොඩක්ම එෆිෂන්ට් ක්‍රමයක්. එතකොට ඔයාට ඉතාම අඩු කාලෙකින් සහ ඉතාම පහසුවෙන් පුළුවන් ඒ ටයිප් සෙටින් කරපු කෙනෙක්ගේ කාර්ය කරගන්න. ඒ වගේම තව උදාහරණයක් තමයි අපි ගත්තොත් තව උදාහරණයක් ගත්ත හැකි අපිට ඩ්‍රයිවර්ස්ලා මේක දැනට නම් ලංකාව තුල නැති වෙලා යන්නේ නැහැ. ඒ වුණාට පිටරට තුල සීග්‍රේන් අහිමි වෙන ජොබ් එකක් තමයි මේ ඩ්‍රයිවර්ස්ලා කියන මේ කට්ටිය. ඒ ජොබ් එක ෂේවින් පවතිනවා. ඒකට හේතුව තමයි ටෙස්ලා වගේ සමාගම් ඉදිරිපත් කරලා තියෙනවා AI පාවිච්චි කරලා self driving system එකක්. ඒ කියන්නේ artificial intelligence පාවිච්චි කරලා ඒගොල්ලෝ ඒ වාහනේ පාරේ තිබ්බහම ඒක ඔටෝම පාරේ ගමන් කිරීම සිදු කරනවා. හරි. අපි එතකොට මේ කෝස් එක යටතේදී කතා කරනවා ඒ වගේ දේවල් ඇයි එහෙම කරන්න පුළුවන් මොන වගේ ටෙක්නොලොජි දෙන්න පාවිච්චි වෙන්නේ කියන දේ අපි මේ කෝස් එකේදී කතා කරමු. හරි. එතකොට අපිද කිව්වා වගේම තව කියන්න ඕන ඔයා මේ දේ ඉගෙන ගත්තොත් ඔයාට අනිවාර්යෙන්ම දැන් තියෙන සැලරි එකට වඩා වැඩි සැලරි එකකට යන්න පුළුවන්. මොකද මේ දේ වාගේ ප්‍රොඩක්ටිවිටි එක ඉතාම ලොකු වගේකින් වැඩි කරනවා. දැන් අපි ගත්තොත් හිතන්න ඔයාට තියෙනවා රචනාවක් ලියන්න. රචනාවක් නෙමෙයි. අපි ගමුකෝ පේරෝල් එකක් හදන්න තියෙනවා. එතකොට මේ පේරෝල් එක ගත්තාම මේ පේරෝල් එක හදන්න ඔයාට සාමාන්‍යයෙන් යනවා කියලා හිතන්න පැය 5ක්. එතකොට මේ පැය 5 ඔයා එක එක දේවල් එකතු කර ඒ කියන්නේ සාමාන්‍යයෙන් ඔයා Excel sheet එක හදා ගන්නවා. මුලින්ම Excel sheet එක හදාගෙන ඒ තියෙන Excel sheet එක copy කරලා ඔයාට ලස්සන ඩිසයින් එකක් එක්ක payroll එක ඉදිරිපත් කරන්න පුළුවන් විදිහට හදාගන්න සාමාන්‍යයෙන් පැය 7ක් විතර යනවා කියලා අපි ගමු. මොකද කිසිම වැරද්දක් තියෙන්න බෑනේ. එතකොට මේ ChatGPT වගේ එකකට ඒක කරන්න පුළුවන් ඉතාම වේගෙන්.
එතකොට මෙහෙම ඉතාම වේගෙන් මෙයාට කරන්න පුළුවන් හින්දා ඔයා මේ ChatGPT පාවිච්චි කරොත් කරේ නැත්නම් ඔයාව ජොබ් එකෙන් පස්සට ඇදීම සිද්ධ වෙනවා. මම තව උදාහරණයක් ගන්නම්. මේක අපේ ෆීල්ඩ් එකට අදාළ එකක්. කෝඩින් එක්සැම්පල් එකක්. එතකොට දැන් ඔයාට කෝඩ් එකක් ගහන්න ඕන. එතන ඔයා කෝඩ් එක තනියම ගහනවා නම් සිද්ධ වෙන්නේ ඔයා ඊටාම හිමින් තමයි කෝඩ් එක ගහන්නේ. ඔයා වචනයක් ගන්න හිතන්න ඕන, හැම සින්ටැක්ස් එකම ප්ලෑන් කරන්න ඕන. එතකොට ඒක එච්චර සාර්ථක වැඩක් නෙමෙයි. එතකොට ඔයා කෝඩ් එක ගහන්නේ AI එකත් එක්ක නම් ඔයාට ඊටාම වේගෙන් ওই ප්‍රොජෙක්ට් එක කම්ප්ලීට් කරලා ඉවර කරන්න පුළුවන්. එතකොට ඒ වගේ ඔයා AI එකත් එක්ක පැරලල් AI ක්‍රම පාවිච්චි කරලා මේ repetitive task ඔයාගේ මෙවකින් අයින් ඔයාගේ work flow එකෙන් අයින් කරගත්තොත් ඔයාට මේක ඉක්මනට task එක ඉවර කරලා වැඩි productivity එකක් කම්පැනි එකට ලබා දීලා ඔයාට පුළුවන් රස්සාවේ ඉදිරියට මෙන්න. එතකොට ඔයාගේ salary එකත් ඊටාම වේගෙන් වැඩි වෙනවා. එතකොට තව මම මේ ෂෙයා වෙලා යන ජොබ් එකක් ගැන කියන්නම්. දැන් graphic designers ලගේ ජොබ් උත් ගොඩක් වෙලාවට ෂෙයා වෙමින් පවතිනවා. ඒකට හේතුව තමයි Leonardo AI වගේ AI ඊටාම ලස්සනට දැන් වෙනකොට ඩිසයින් ඇඳීම සිද්ධ කරනවා. එතකොට ඒ වගේ ෆීල්ඩ් එක. එතකොට ඔයා දැන් හිතන්න ඔයා ඩිසයිනර් කෙනෙක්. හැබැයි ඔයා බය වෙන්න ඕනේ නැහැ ලියනාඩෝ AI වගේ එකක් තියෙනවා කියලා. මොකද ඉන්ඩස්ට්‍රි එක කවදාවත් ගිහිල්ලා ලියනාඩෝ AI එක පාවිච්චි කරලා ගන්නෙ නැහැ. යම්කිසි මිනිස්සෙක් ඉන්න ඕන ලියනාඩෝ AI එකට Tamanට අවශ්‍ය දේ පැහැදිලි කරලා අවශ්‍ය දේ පැහැදිලි කරලා ඒ අදාළ අවුට්පුට් එක ගන්න. හිතන්න ඔයා ඩිසයිනර් කෙනෙක් ඔයාට දෙනවා මොකක් හරි ප්‍රොඩක්ට් එක ලේබල් එකක් හදන්න. එතකොට මේ ලේබල් එක හදද්දී කම්පැනි එක කවදාවත් ගිහලා ලියනාඩෝ AI කම්පැනි එකේ ඉන්න උඩම පුටු වල ඉන්න අය කවදාවත් ගිහලා කියන්නේ නැහැ ලියනාඩෝ AI එකට මට මේක හදලා දෙන්න කියලා. ගොඩක් වෙලාවට සිද්ධ වෙන්නේ එයාගේ පල්ලෙහා සේවකයෙකුට කියනවා අපිට ලේබල් එක එයාගේ ඩිසයිනර්ස්ලාට කියනවා එයා අපිට ලේබල් එකක් හදලා දෙන්න ඕන. ලේබල් එකක් හදන්න ඕන. ඔයා මේක හදලා දෙන්න කියලා. එතකොට එයා තනියම ලේබල් එක ඩිසයින් කරන්න ගියොත් එයාට සාමාන්‍යයෙන් පැය 4ක් 3ක් අතර ප්‍රමාණයක් වැයීම සිද්ධ වෙනවා. එතකොට එයා ලියනාඩෝ AI එක පාවිච්චි කරලා නම් මේක හදන්නේ ලියනාඩෝ AI එකට එයාගේ හිතුවිලි දීලා නම් මේක හදන්නේ එයාට යන කාලේ ඉතාම අඩු ප්‍රමාණයක්. එතන මම මේ කෝස් එකේදී ලියනාඩෝ AI කියන්නේ මොකද්ද? ඒකෙන් කොහොමද අපි ඉමේජ් ජෙනරේට් කරන්නේ වගේ දේවලුත් කතා කරමු. හරි. එතකොට ඊළඟට අපි යනවා මොකද්ද මේ LLM එකක් කියන්නේ? ඒවත් මොනවද මේ generative AI කියන්නේ කියලා. හරි. generative AI එකක් කියන්නේ එයාට පුළුවන් මනුස්සයාට ආසන්න මනුස්සයා තරම්ම නෙමෙයි මනුස්සයාට ආසන්න මට්ටමකට ඇවිල්ලා යම්කිසි දෙයක් හිතලා කරන්න. හරි. එතකොට දැන් තියෙන ෆේමස්ම generative AI large language model එක තමයි ChatGPT කියන model එක. හරි. එතන මම මුලින්ම ChatGPT වල account එකක් හදන විදිය පැහැදිලි කරලා අපි බලමු කොහොමද මේක පාවිච්චි කරන්න කියලා. හරි. මම මුලින්ම අපි කරන්න ඕන Google එකට ගිහිල්ලා අපි search කරනවා ChatGPT කියලා. එතකොට අපිට පළවෙනියට වෙනවා introducing ChatGPT කියලා. එතකොට මේ introducing ChatGPT කියන එකේ තියෙනවා try ChatGPT කියලා. හරි. මාත් එක්කම ඔයගොල්ලෝ කරොත් හොඳයි. මාත් එක්කම කරයියා. මුලින්ම Google එකේ ගිහලා search කරන්න ChatGPT කියලා. හරි. ඊට පස්සේ පළවෙනි link එකට යන්න. පළවෙනි link එකට ගියාම ඔයාලට හම්බ වෙනවා try ChatGPT කියලා මේව එකක්. හරි. ඒක ක්ලික් කරනවා. ඊට පස්සේ මේ try ChatGPT එකට ගියාම sorry අපි යමු ඉඳන් කරමු. මම කලින් log වෙලා තිබ්බේ. අපි යනවා try ChatGPT කියන එකට. හරි. එතකොට try ChatGPT ගියාම ඔයාලට එනවා
welcome back. Login in or sign up to get smarter response, upload files and images more කියලා. හරි. ඊට පස්සේ මම මොකද කරන්නේ? මම මෙතනදී ක්ලික් කරනවා ඉස්සලාම ඔයාට account එකක් තියෙනවනම් ඔයාට පුළුවන් login කියන බටන් එක ක්ලික් කරන්න. ඔයාට account එකක් මේ වෙනකොට නැත්නම් පුළුවන් sign up කියන බටන් එක ක්ලික් කරන්න. හරි. එතකොට මම හිතනවා මට account එකක් නැහැ කියලා. එතනින්ද මම sign up කියන බටන් එක ක්ලික් කරනවා. හරි. ඊට පස්සේ sign up කියන බටන් එක ක්ලික් කරාට පස්සේ අපිට පුළුවන් අපේ email address එක මෙතෙන්ට දීලා account එක හදන්න. එහෙමත් නැත්නම් අපිට පුළුවන් Google එක හරහා log වීම සිද්ධ කරන්න. හරි. එතකොට මම මෙතනදී වඩාම පහසු ක්‍රමය තමයි Google එක හරහා මේ login වීම සිද්ධ කරන එක. හරි. ඒ හින්දා මම continue with Google කියන එක දෙනවා. හරි. එතකොට එහෙම වුණාම ඔයාව මේ වගේ ස්ක්‍රීන් එකකට එයි. සමහර දැන් මම මේ account එකට කලින් හදලා තියෙන එකක් හින්දා තමයි මේකට කෙලින්ම ආවේ. එහෙම නැත්නම් ඔයාගෙන් අහනවා මේකට permission දෙන්න කියලා. එතකොට ඒ permission දෙන එකට ඔයාලට next දීම සිද්ධ කරන්න පුළුවන්. මේ අවස්ථාවේදී මං ගාව email එකක් නෑ අපි ඒ කියන්නේ account එකක් හදපු නැති email එකක් නෑ. ඒ හින්දා මට ඔයාලට ඒ step ටික පෙන්වන්න හැකියාවක් නෑ. ඒතර ඒක බොහොම සරල වැඩක්. මම හිතනවා ඒක ඔයාලට කරගන්න පුළුවන් කියලා. ඒකේ මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා මම විනාඩියක් දෙන්නම් එතනට නිකන් කරලා මොකක්ද ප්‍රශ්නයක් තියෙනවා ඔයාලා අහන්නෝ. ප්‍රශ්නයක් අහලා තියෙනවා කොහොමද ජොබ් මාකට් එක UI UX ඩිසයිනර්ස්ලාට මොන වගේ ජොබ් මාකට් එකක් තියෙන කියලා. අනිවාර්යයෙන්ම ඔයාලට ජොබ් මාකට් එකක් තියෙනවා. ඔයාලා කවදාවත් ලේසියකට ඉවත් වීම සිද්ධ වෙන්නේ නැහැ. ඒකට හේතුව තමයි දැන් ඔයාලා දන්නවා මම හිතන්නේ මේක අහලා තියෙන UI UX ඩිසයිනර් ලින් සාමාන්‍යයෙන් ටිකක් දුරට ටිකක් දුරට කරලා තියෙන කෙනෙක් කියලා හිතනවා. මම හිතන්නේ ඔයාලා මේ වෙනකොට V0 dev ගැන අහලා ඇති. එතකොට V0 dev කියන එක්කෙනා එක ගත්තාම මම මේ අහලා තියෙන ප්‍රශ්නෙට උත්තරයක් දෙන්නේ. එතකොට මේ අපෙන් අහලා තියෙන how would be the job market for UI UX designers with some coding background in the future කියලා. එතකොට අපි දන්නවා V0 dev වගේ AI තියෙනවා. එතකොට V0 dev එකට අපි කියපුවාම එයා UI එකත් එක්ක හොඳට හදලා දෙනවා ඇත්තටම. හැබැයි ඉන්ඩස්ට්‍රි එකට ඕන ක්වොලිටියට එතන දෙන්නේ නැහැ කවදාවත්. ඉන්ඩස්ට්‍රි එකට ඕන දෙයක් තියෙනවා. ඒ කියන්නේ ඉන්ඩස්ට්‍රි එකට කෝපයක් පෙරලෙනවා හදන්න ඕන කියලා හිතුනොත් එයාට හදන්න ඕනේ කෝපයක් පෙරලෙනවා කියන දේම. හැබැයි AI එක ඔයාලා දන්නවා AI කියන එක ඒ දේම කරන්නේ නැහැ. සහ AI වල එයාට බෑ කවදාවත් AI වලට බෑ කවදාවත් ඒ ලෙවල් එකට කරන්න. ඒ කියන්නේ AI වලට හරියටම කරන්න බෑ. හරි. එතකොට ඒ හින්දා කවදාවත් ඔයා ජොබ් UI UX ඩිසයිනර් කෙනෙක් නම් ඔයාගේ ජොබ් එක ගැන බය වෙන්න එපා. AI වලට කවදාවත් ඔයාගේ ක්‍රියේටිවිටි එකට ලං වෙන්න හම්බෙන්නේ නැහැ. හරි. ChatGPT එකට ලොග් වෙන හැටි පොඩ්ඩක් අහලා තියෙනවා. මම ආයෙ පොඩ්ඩක් කියලා දෙන්නම්. ලොග් අවුට් වෙලා මම අලුතෙන් ඊමේල් එකක් හැදීම සිද්ධ කරනවා. හරි. මුලින්ම අපි Gmail එකක් හදලා ඉමු.
මම මුලින්ම යනවා Gmail වලට. එතකොට Gmail එකට තපරයක් දෙන්න. හරි. ඔයා Gmail එකක් හදන්න ගියාම ඔයා Gmail එකක් හදන්න ගියාම ඒ කියන්නේ ඔයා Gmail එකට ගියාම ඔයා Gmail කියලා ගැහුවොත් Gmail එක කියලා ගහලා ඔයා ගියොත් ඔයාට එන්නේ මේවා එකක් නෙමෙයි ඔයාට එන්නේ මෙන්න මේ වගේ එකක්. හරි. එතකොට ඔයාට මෙහෙම එකක් ආපුවම ඔයා create account දෙන්න. එතකොට create account දුන්නාම ඔයා දෙනවා for personal use කියන සිද්ධිය. එතකොට ඊට පස්සේ ඔයාගේ first name එක අහනවා මම දෙන්නම් මගේ නම තිමිර කියන නම. මගේ last name එක දෙන්නම් සහන් කියන නම. ඊට පස්සේ මම next යන සිද්ධ කරනවා. ඊට පස්සේ month එක අප්‍රේල් month ඊට පස්සේ ඔයාගේ birthday එක ඔයාලට දාගන්න පුළුවන්. මම random birthday එකක් දානවා. මේක මම පාවිච්චි කරන්න යන email එක නෙවෙයි හින්දා. සහ මගේ gender එක mail කියලාම දාගන්න. හරි. ඊට පස්සේ ඔයාලට suggestions කීපයක් දෙනවා. මම මෙන්න මේ පළවෙනි එක පාවිච්චි කිරීම සිද්ධ කරනවා. එතකොට ඊට පස්සේ මම next එක සිද්ධ කරනවා. ඊට පස්සේ මට password එක ගහන්න පුළුවන්. මම මෙන්න මේ වගේ මගේ password එක දාගෙන සිද්ධ කරනවා. හරි. ඊට පස්සේ ඔයාගේ phone number එකක් ඉල්ලනවා. මම phone number එක දාන්නම්. ඊට පස්සේ ඔයාගේ phone එකට code එකක් එවීම සිද්ධ කරනවා. මම හිතනවා ඔයාලා Gmail එකක් හදීමේ අවශ්‍යතාවයක් නැහැ කියලා. ඒකයි මම මේ step එක ටිකක් වේගෙන් කරන් යන්නේ. ඕගොල්ලෝ ගාව Gmail එකක් මම හිතනවා හදලා ඇති කියලා. ඊට පස්සේ මම මේ recovery email එක skip කරලා මම next කරලා මගේ Gmail එක හදාගැනීම කරනවා. හරි. දැන් මම Gmail එකක් හදාගෙන ඉවරයි. මට දැන් Gmail එකක් තියෙනවා. ඒකේ නම තමයි timirsahan@gmail.com. හරි. ඊට පස්සේ මම කරන්නේ දැන් අපිට ChatGPT එකට ආපුවාම මෙන්න මේ වගේ එකක් තමයි එන්නේ. එතකොට welcome back login sign in ඒ කිප සිද්ධිය තියෙනවා. ඊට පස්සේ දැන් මම අරකට හදලා නැහැ. එතකොට sign up කියන එක තමයි මම යන්නේ. sign up ගියාම continue with Google කියන එක තියෙනවා. එතකොට continue with Google කියලා එකට ගියාම ඔයාලට ඔයාගේ ළඟ තියෙන Gmail address ටික බලා ගන්න පුළුවන්. ඊට පස්සේ දැන් මම මෙන්න මේක මම අලුතෙන් හදාගත්ත Gmail එක මම ක්ලික් කිරීම සිද්ධ කරනවා. හරි. ඔතෙන් නිකන් හරි කියලා හිතනවා. විනාඩියක් දෙන්න ඔතෙන් නිකන් කරගන්න. මොන හරි ප්‍රශ්නයක් දැනට ආවනම් ඔයාලට පුළුවන් chat එකේ ගැන අහන්න. හරි. මම එතෙන් නිකන් හරි කියලා හිතනවා. ඊට පස්සේ මම continue කියන එකට යනවා. ඊට පස්සේ continue කිව්වා කියලා ගියාම ඔයාගේ පොඩි විස්තර ටිකක් අහනවා. එතන මෙතෙන්ට ඔයාගේ නම දෙන්න පුළුවන්. ඔයාගේ නම මම දෙන්නම් මගේ නම තිමිර. ඊට පස්සේ මම මගේ බර්ත්ඩේ එක දෙනවා. ඔය වගේ.
මගේ බර්ත්ඩේ එක තීම සිද්ධ කරනවා. හරි. ඊට පස්සේ මම නම සහ බර්ත්ඩේ එක සම්පූර්ණ කරලා කන්ටිනියු වෙබීම කරනවා. හරි. එතකොට ඊට පස්සේ අපි ගන්නවා ChatGPT tips for getting started. එතකොට ask anyway ask away තියෙනවා, do not share sensitive information තියෙනවා, check your facts කියලා තියෙනවා. හරි. එතකොට ඔයාලට පුළුවන් මේ ලින්ක්ස් වලට මේ ලින්ක් එකට ගිහිල්ලා පොඩ්ඩක් මේ ගැන කියවලා බලන්න. හරි. එතකොට මම ඒ ගැන කියවන්න යන්නේ නැහැ දැන් මෙතනදී. okay let's go කියන එක දෙනවා. එතකොට මම දැන් ChatGPT එකට log වීම සිද්ධ කරලා ඉවරයි. හැබැයි ඇත්තටම අපිට ඉන්ඩස්ට්‍රි එකට මේක පාවිච්චි කරද්දී මේ විදිහට හදාගන්න ChatGPT account එක පාවිච්චි කරන්න බෑ. මොකද අපි මේකෙන් අපේ sensitive informations දීලා ඇව්වොත් එයාගේ memory model එක ඇතුලේ මේ අපේ sensitive details save කර ගැනීම සිද්ධ කරනවා. හරි. එතකොට දැන් අපි බලන්න ඕනේ කොහොමද මේ sensitive details ChatGPT save කරගන්න එක නවත්තන්නේ කියලා. හරිද? එතකොට මම යනවා මුලින්ම මෙන්න මේ T අකුර වාගේ නමේ පළවෙනි අකුර තියෙන තැනක් තියෙයි. එතකොට ඒක තියෙන්නේ දකුණු පැත්තේ උඩ කෙර. ඒක ක්ලික් කරපුවාම ඒකේ තියෙනවා settings කියලා එකක්. ඊට පස්සේ ඔයා එතෙන්ට ගිහලා ඒ settings කියන එක ක්ලික් කරගන්න. ඒ settings කියන ක්ලික් කළාට පස්සේ ඔයාට පුළුවන් අපි මේ settings එකේ ගැන කතා කරා යන්. ඔයාට තියෙනවා theme එක වෙනස් කරන්න setting එකක්. ඒතර theme එක ඔයාට dark theme එක නම් වුණා. ඔයාට පුළුවන් මෙතෙන්ට dark theme දාන්න. එතකොට මම මේ ටියුටෝරියල් එකේ පාසු සඳහා මේක light theme එක පාවිච්චි කරනවා. ඊට පස්සේ ඔයාලට පුළුවන් ඔයා කෝඩින් සම්බන්ධ කෙනෙක් නම් or data analyst කෙනෙක් නම් always show the code when using data analyst වගේ ඒක පාවිච්චි කරන්න. එතකොට එයා මොකක් හරි වැරද්දක් කරනවා නම් ඔයාට ඒක බලා ගන්න පුළුවන් මේ කෝඩ් එක through. ඒතර ඒක පොඩි advanced feature එකක්. ඒකක් කැමති නම් ඔයාලට පුළුවන් enable කරගන්න. ඊට පස්සේ show follow up suggestions in the chat. එතකොට මේකෙන් කරන්නේ ඔයා මගක් අපි ටෙස්ට් එකේ භාගයක් ගහද්දි ඉතුරු ටික ChatGPT ඔටෝ සජෙස්ට් කිරීම සිදු කරනවා. අපි දන්නවා දැන් ඔය හෙලකුරු එකේ කීබෝඩ් එකේ ඒ ෆීචර් එකම තියෙනවා. අපි මොන හරි ටයිප් කරපුවාම ඒකේ ඉතුරු ටික මොකද්ද වෙන්න පුළුවන් කියලා හෙලකුරු එක සජෙස්ට් කරනවා. ඒතර ඒ ෆීචර් එකම තමයි මේ. ඒතර ඒක මම enable කරලා තියෙනවා. හරි. ඊට පස්සේ ඔයාගේ language එක auto detect දාලා තියන්න. එයා නිවැරදිව detect කරනවා. ඔයා English language එකෙන් කතා කරනවා. හරි. ඊට පස්සේ මේ ආකයිව් කරනවා කියන දේවල් ගැන අපි පස්සේ බලමු. ඊට පස්සේ මම යනවා personalization කියන එකට. එතකොට personalization එකේ අපිට තියෙනවා එක option එකක් custom instructions කියලා. හරි. අපි යනවා custom instructions වලට. ඊට පස්සේ මේ අපි personalization කියලා custom instruction වලට යනවා. එතකොට මේ custom instruction වලට ආපුවම මේ custom instruction වලින් පුළුවන් ChatGPT එක ඔයාලට personalize කරගන්න. එතකොට මොකද්ද මේ ChatGPT එක තමන්ට personalize කරගන්නවා කියන කියන්නේ? එතකොට ChatGPT එක අපිට personalize කරගන්නවා කියලා කියන්නේ ChatGPT එක දැනගන්නවා අපි කවුද, අපි මොනවද කරන්නේ සහ අපි මොන වගේ කෙනෙක්ද කියලා. එතකොට අපිට ගැළපෙන විදිහට තමයි ChatGPT එක අපිට උත්තර දෙන්නේ. එතකොට මම ChatGPT එක මට කෝල් කරන්න ඕනේ මොකද්ද කියලා අහනවා. මම දාගන්නවා මගේ නම තිමිර කියලා. ඊට පස්සේ ඔයා මොකද්ද කරන්න කියලා අහනවා. ඒ කියන්නේ ඔයාගේ ජොබ් එක විදිහට ඔයා මොකද්ද කරන්නේ? මම data analysis කෙනෙක්. ඊට පස්සේ ඔයා මොනවාද බලාපොරොත්තු වෙන්නේ? ඔයා ChatGPT එකේ බලාපොරොත්තු වෙන ಗುಣ මොනවාද කියලා ඊළඟ ප්‍රශ්නෙන් අහනවා. එතකොට ChatGPT එකෙන් ඔයා බලාපොරොත්තු වෙනවා නම් talkative වෙන්න. වැඩි එයා හොඳට කියවන්න, conversation ගතිය වැඩිපුර තියාගන්න ඔයාට පුළුවන් මෙන්න මේ වගේ දේවල් ඇඩ් කරන්න. be talkative and conversation. එතකොට මෙතන ඔයාලා templates කීපයක් තියෙනවා. ඒ ටෙම්ප්ලේට්ස් ටික ඔයාලට ඇඩ් කිරීම කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලට වෙනම අදහසක් තියෙනවනේ ChatGPT එකට මේ ගුණාංග තියෙන්න පුළුවන් කියලා ඔයාලට පුළුවන් ඉංග්‍රීසියෙන් මෙතන ටයිප් කිරීම සිද්ධ කරන්න. ඊට පස්සේ ආය අපිට ඔප්ෂන් එකක් දීලා තිනවා anything else ChatGPT should know about you. එතන ඔයා ගැන ChatGPT එක දැනගන්න ඕන තව මොන හරි දේවල් තියෙනවා නම් ඒක ඔයාලට මෙතන ඇඩ් කරන්න පුළුවන්. එතන මේකේ උදාහරණයක් විදිහට දීලා තිනවා ඔයා කැමති මොනකටද ChatGPT එක දැනගන්න පුළුවන් ඔයාට ආවෙනික විශේෂාංක මොනවද? හිතන්න ඔයාගේ ඉන්ඩෙක්ස් නම්බරේ දැන් සාමාන්‍යයෙන් කැම්පස් එකේ වැඩ කරද්දී ඔයාගේ ඉන්ඩෙක්ස් නම්බරේ නම ඔයා කරන කෝස් එක
ස්ට්‍රීම් මේ ඔයා කරන ස්ට්‍රීම් එක වගේ දේවල් මෙන්න මේ තැනට දීලා තිබ්බොත් ඒ ප්‍රොජෙක්ට් එකේ අපිට කියනවා ඉන්ඩෙක්ස් නම්බරේ දාලා දෙන්න කියලා. එතකොට ඔටෝම මෙන්න මේ ඩීටේල් වලින් මෙතන තියෙන ඩීටේල් වලින් එයා ඒක දාලා දීම සිද්ධ කරනවා. එතකොට ඔයා කම්පැනි එක වැඩ කරන කෙනෙක් නම් ඔයා කම්පැනි එකේ වාගේ නම එන්න ඕන විදිය කම්පැනි නේම් වගේ එකක් දාලා ඔයාගේ නම දාලා තිබ්බොත් ඒක එයා පාවිච්චි කරනවා ඒ අදාළ තැන්වලට. එතකොට ඔයාට මෙතනට ඔයාගේ ප්‍රිෆරන්සස් සහ වේරියබල්ස් වලට වැලියුස් වගේ දේවල් දීම සිද්ධ කරන්න පුළුවන්. හරි. ඊළඟට මම යනවා මේ ඇඩ්වාන්ස් ෆීචර්ස් කියන එකට. එතන මේ ඇඩ්වාන්ස් ෆීචර්ස් ටික මේ ටික් එක දාලා තියන්න. ඒ ඇඩ්වාන්ස් ෆීචර්ස් මොනවද කියලා අපි කෝස් එකේ ඉදිරියට කතා කරනවා. හරි. ඊට පස්සේ මම මේක සේව් කර ගැනීම සිද්ධ කරගන්න ඕන. හරි. ඊට පස්සේ මම එනවා තවත් වැදගත් කාරණයකට මේ මෙමරි කියන සිද්ධිය. එතකොට මේ මෙමරි කියන සීන් එකට එමු. එතකොට මට විනාඩියක් දෙන්න. එතකොට අපේ හෂාන්ස කිව්වා වගේම මේ මෙමරි කියන මොඩියුල් එකේ හින්දා තමයි ඇත්තටම අර chat GPT එකේ අපිට පාවිච්චි කරන්න අපිට මේක ප්‍රොෆෙෂනලි පාවිච්චි කරන්න පොඩි ගැටලුවක් මතුවේ. මොකද්ද බලමු මේකේ තියෙන ගැටලුව. එතකොට chat GPT එක මතක තියාගන්නවා අපි අහන දේවල්. එතකොට chat GPT එක මතක තියා ගැනීම සිද්ධ කරනවා අපි අහන දේවල් අපිට ඒක මෙතනින් බලා ගන්න පුළුවන්. හරි. මම පොඩි උදාහරණයක් විදිහට මම මගේ අනිත් account එකට මාරු වෙන්න. මොකද මේක දැන් අලුතෙන් හදව account එකක් ඉඳලා මොකොත් එයා මතක තියාගෙන නැහැ. ඒ හින්දා මම මගේ කලින් account එකට මාරු වීම සිද්ධ කරනවා. හරි. දැන් ඔයා account එක හැදුවට පස්සේ දැන් යන්න ඕන sign up නෙවෙයි. දැන් account එක හදලා ඉවරයිනේ අපි. account එක හදනවා නම් තමයි ඔයා sign up එකට යන්න ඕන. ඒතර account එක හදලා ඉවරයි නම් ඔයා දැන් ඔයාට account එකක් තියෙනවා නම් ඔයා යන්නේ login කියන එකට. login කියන එකට ගියාට පස්සේ ඔයාට ආයෙත් option එකක් තියෙනවා continue with your Google කියලා. මම chat GPT උගන්නන්න පටන් හරි. ඊට පස්සේ ඔයාව නිකම්ම account එකට යෑම සිද්ධ කරනවා. හරි. ඊට පස්සේ මම කලින් වගේම settings වලට යනවා. එතකොට settings වලට ගියාම ඒක මම personalization තමයි කතා කරන්නේ. හිටියේ විතර personalization එකට යනවා. එතකොට personalization එකේ මම memory කියන කොටස තමයි කතා කරන්නේ හිටියේ. හරි. දැන් අපි බලමු පොඩ්ඩක් ඉතින් මම කලින් account එකේම log වෙලා තියෙන්නේ. මම ආයෙත් login ගිහිල්ලා login with Google දුන්නාම මම මගේ browser එක පොඩ්ඩක් මාරු කරන්න. මොකද හරි. දැන් අපි අලුතෙන් log වෙන විදිය බලමු. මම chat GPT එකට ගියාම හරි. අපිට මෙතන login button එක තියෙනවා. login button එක click කරනවා. login with Google දෙනවා. ඊට පස්සේ ඔයාට තෝරන්න එනවා ඔයා මොන Gmail එකද පාවිච්චි කරන්නේ කියලා. ඊට පස්සේ මම පාවිච්චි කරන්නේ සාමාන්‍යයෙන් මෙන්න මේ Gmail එක. ඒතර මම ඒ Gmail එකට යම සිද්ධ කරනවා. හරි. ඒතර ඔයා මේ දක්වා chat කරලා තියෙන ඒවල් වල chat අපිට මේ පැත්තේ බලා ගන්න පුළුවන්. එතකොට දැන් මම යනවා settings ගිහිල්ලා අර personalization කියන එකට. එතකොට මේ personalization එකේ සාමාන්‍යයෙන් මම ඉන්ඩස්ට්‍රි වල වැඩ කරන කෙනෙක් නෙවෙයි තාම. ඒ හින්දා මම මේක ඔන් එකේ තමයි තියන්නේ. හරි. අපි බලමු මගේ මොන වගේ විස්තරද මෙන්න මේ මෙමරි මොඩියුල් එක ඇතුලේ සේව් වෙලා තියෙන්නේ කියලා. එතකොට මම අහපු දේවල් අනුව
මෙන්න මේ විස්තර ටික chat GPT මං ගැන සේව් කරන් ඉන්නවා. එතකොට මගේ නම මේක, එතකොට මගේ ඉන්ඩෙක්ස් නම්බරේ මේක, එතකොට ඒ වගේ මම එක්ස්පෝ කියන ප්‍රොජෙක්ට් එකේ වැඩ කරනවා. මම MongoDB කියන එක පාවිච්චි කරනවා. ඒ වගේ දේවල් මම අහපු දේවල් අනුව මගේ විස්තර මේකේ සේව් කරන් ඉන්නවා. එතකොට මේ දවස්වල අපේ ප්‍රොජෙක්ට් එකක් යනවා Ethereum කියන බ්ලොක්චේන් එක පාවිච්චි කරලා කොහොමද අපි හදන්නේ voting system එකක් කියලා. එතකොට ඒකේ අදාළ details උත් මේකේ සේව් වෙලා තියෙනවා. එතකොට ඒක ඇත්තටම හොඳයි. අපේ ප්‍රොජෙක්ට් එකට එයා හොඳට ලස්සනට උත්තර දෙනවා. හැබැයි ඒක එතිකලි ප්‍රශ්නයක් වෙනවා කම්පැනි එකට වැඩ කරනවා. එතකොට කම්පැනියට අදාළ ඩීටේල් මේකේ සේව් වුණොත් පොඩි ප්‍රශ්නයක් තියෙනවා. එතකොට ඔයා කම්පැනි එකට වැඩ කරද්දී ඔයාට පුළුවන් මේක ඔන් එකේ තියන්න. හැබැයි ඔයා කෙයාෆුල් වෙන්න ඕන. මෙතන මොනවද ඔයාගෙන සේව් වෙලා තියෙන්නේ කියලා. එහෙම නැත්නම් ඔයාට මේ ටික් එක අයින් කරලා ඔයාට පුළුවන් මේක මේ සේව් වෙච්ච එක අයින් කිරීම සිද්ධ කරන්න. ඒ කියන්නේ සේව් වෙන එක අයින් කිරීම සිද්ධ කරන්න පුළුවන්. හරි. ඊට පස්සේ තව ඔප්ෂන්ස් කීපයක් තියෙනවා. ඒවා අපි ඉදිරි ලෙක්චර්ස් වලදී බලමු. හරි. අපි මොනවා හරි chat GPT එකෙන් අහලා බලමු. හරි. මම අහනවා what is artificial intelligence? හරි. එතකොට අපි මෙහෙමයක් ආපුවාම එයා අපිට ජෙනරේට් කරලා උත්තරයක් ලබා දීම සිද්ධ කරනවා. එතකොට මේක තමයි chat GPT එකේ ප්‍රධානම තියෙන ෆීචර් එක. හරි. අපි තව වැඩක් බලමු. write a essay on my cat. එතකොට මෙයාට පුළුවන් ඊටම ලස්සන රචනාවක් අපිට අවශ්‍ය විදියට ලියන්න. ඒ වගේ chat GPT එකට පුළුවන් විවිධ වර්ගයේ රචනා ලියන්න, විවිධ වර්ගයේ වැඩ සිද්ධ කරන්න. එතකොට chat GPT එකට ගණනය කිරීම සිද්ධ කරන්න පුළුවන්. මම උදාහරණයක් විදිහට පෙන්නන්නම්. මම දෙනවා 22 34 56 75 වගේ දීලා find me. එතකොට ඔය වගේ ගාණක් මම chat GPT එකට දුන්නොත් එයා අපිට ඒක හදන විදිහත් එක්ක ඉතාම ලස්සනට උත්තර දෙන්න සිද්ධ කරනවා. ඔය වගේ ඔයාලට ඕනෑම ප්‍රශ්නයක් ඔයාලට chat GPT කරා විසඳ ගන්න පුළුවන්. එතකොට ඔයාලට තියෙන ඔයාලට හම්බෙන exams online නම් තියෙන ඔයාලට ඉතාම නිවැරදි ගොඩාක් දුරට නිවැරදි උත්තර ලබා ගන්න පුළුවන් chat GPT එක හරහා. එතකොට මේ chat GPT එකට ඉන්ටිග්‍රේට් කරන්න පුළුවන් tools තියෙනවා. ඒව හරහා ඔයාලට පුළුවන් මේකේ accuracy එක වැඩි කිරීම සිද්ධ කරගන්න. හරි. ඒව ගැන අපි මේ course එකේ වැඩි ඉස්සරහට යද්දී කතා කිරීම සිද්ධ කරනවා. හරි. ඊළඟට බලමු LLM එකෙන් මොකක් හරි ප්‍රශ්නයක් අහද්දී අපිට මොනවාද පාවිච්චි කරන්න පුළුවන් ටිප්ස් කියන. LLM එකේ හරියට නිවැරදි උත්තරයක් ගන්න අපිට මොනවාද පාවිච්චි කරන්න පුළුවන් ටිප්ස් කියන එක ගැන පොඩ්ඩක් බලමු. හරි. අපි LLM එකේ ටිප්ස් ටික බලමු. හරි. මුලින්ම ඔයා chat GPT එකකින් අහන දේ ස්පෙસિෆික් වගේම ස්පෙસિෆික් වෙනවා වගේම ක්ලියර් වෙන්න ඕන. හරි. උදාහරණයක් විදිහට මම අහනවා tell me about marketing. ඇත්තටම ඒ දේ පොඩ්ඩක්වත් ස්පෙસિෆික් නෑ. ඔයා ඉතින් දැන් chat GPT ට ප්‍රශ්නයක් තියෙනවා. ඇත්තටම මිනිස්සෙකින් ඇහුවත් ඔයාට මාකටිං ගැන හිතන දේ කියන්න කියලා. මිනිස්සයාට කියන්න ගොඩාක් දේවල් තියෙනවානේ. ඒතර යාට බ්‍රෝඩ් රේන්ජ් එකක් දීලා එයාගෙන් ප්‍රශ්න ඇහුවොත් ඔයාට බලාපොරොත්තු වෙන උත්තරේ ඔයාට ගන්න බෑ. ඒතර හොඳ දේ වෙන්නේ ඔයාට අවශ්‍ය දේ හරියට ඩිරෙක්ට් අහන එක. උදාහරණයක් විදිහට අපි අහනවා give me 3 marketing ideas for a small bakery company in Colombo. ඒතර ඔයාට ඒකෙන් ඔයාට අවශ්‍යම දේ LLM කරා නැත්නම් මේ
ChatGPT කියන මොඩල් එක කරා ජෙනරේට් කරගැනීමේ හැකියාව තියෙනවා. හරි. මම ඔයාලට දෙන දෙවෙනි ටිප් එක තමයි කවදාවත් ChatGPT එකෙන් ප්‍රශ්න අහන්න එපා. එයාට මොකක් හරි වැඩක් දෙන්න. සාමාන්‍යයෙන් අපි ChatGPT ට ප්‍රශ්නයක් අහනවට වඩා වැඩක් දුන්නාම ඇත්තටම එයා ඒක වැඩේ හරියට කරනවා ඒ ප්‍රශ්නෙට හරියට උත්තර දෙනවට වඩා. මෙතන උදාහරණයක් තියෙනවා. එයාගෙන් what is a customer කියලා අහනවට වඩා මේ explain what a customer is in one sentence. Explain what a customer is in one sentence for a 10-year-old කියලා අහනවා. එතකොට එහෙම අහපුවාම අපිට වඩා අපි බලාපොරොත්තු වෙන උත්තරයට වඩා කිට්ටු දෙයක් අපිට ගන්න පුළුවන්. ඒ කියන්නේ අවුට්පුට් එක වඩා නිවැරදි එකක් ගන්න පුළුවන් අපිට ChatGPT ට ටාස්ක් එකක් දෙනවට වඩා ChatGPT ට ප්‍රශ්නයක් අහනවට වඩා ChatGPT ට ටාස්ක් එකක් දෙන්න තියෙනවා. හරි. ඊළඟට මම ඔයාලට තව ටිප් එකක් දෙන්නම්. ඔයා මොකක් හරි වැඩක් ChatGPT කියලා කරගන්න හදනවා. ඔයා ඒක කෑලි වලට බෙදීම සිද්ධ කරන්න. හරි. එතකොට මොකක් හරි වැඩක් දුන්නාම ඔයාගේ කෑලි වලට කඩලා ChatGPT එකට දුන්නොත් ඒ වැඩේ වඩාත්ම නිවැරදිව කරනවා. උදාහරණයක් විදිහට ඔයාට පුළුවන් ඔයාට යම්කිසි කාර්යයක් තියෙනවා. හිතන්න ඔයාට තියෙනවා රචනාවක් ලියන්න. ඒතර ඔයා රචනාව කොටස් වලට ඔයාට ප්‍රසන්ටේෂන් එකක් කරන්න තියෙනවා. ඒ වඩා හොඳ උදාහරණයක්. ඒතර ඔයා ප්‍රසන්ටේෂන් එක කරද්දී ඔයා ප්‍රසන්ටේෂන් එකේ හැම ස්ලයිඩ් එකම එකපාර මෙයා ChatGPT හදලා දෙන්න කිව්වොත් ඒ ChatGPT හදලා දෙන ස්ලයිඩ් එක ඇත්තටම හොඳ එකක් නෙවෙයි. මොකද එයා යම්කිසි වෙහෙසක් දරනවා එක මේ අවුට්පුට් එකක් දෙන්න. ඒ වෙනස පොඩි ප්‍රමාණයක්. ඒ වෙනස එතකොට අපි ChatGPT එක ස්ලයිඩ් එක වෙනම හදන්න උපදෙස් දුන්නොත් ඒ එක ස්ලයිඩ් එකට එයා ලොකු වෙහෙසක් දැරීම සිද්ධ කරනවා. ඒ කියන්නේ ChatGPT ChatGPT දෙන එක උත්තරයකට එයා දරන වෙහෙස ප්‍රමාණයක් තියෙනවා. එතකොට ඒ වෙහෙස ප්‍රමාණය අපි එකපාර සම්පූර්ණ ස්ලයිඩ් අපිට හදන්න ඕන ඔක්කොටම මේ වෙහෙස ප්‍රමාණය බෙදලා දුන්නොත් අපිට හරිය අවුට්පුට් එකක් හම්බෙන්නේ නැහැ. මම එතකොට වෙනම හදන්න කියනවා මට මේකට ඉන්ට්‍රොඩක්ෂන් එක ඕන. මට මේකේ මේ පාර්ට් එක ඕන. මට ඊළඟ පාර්ට් එක ඕන. එහෙම අපි වෙනම ගත්තොත් ඊටාම ක්වොලිටි ඊටාම හොඳ අපිට ප්‍රසන්ටේෂන් එකක් හදා ගන්න පුළුවන්. ඒක තමයි මම දෙන තුන්වෙනි ටිප් එක. හරි. හතරවෙනි ටිප් එක විදිහට මම ඔයාලට කියන්නම්. ඔයාලට ChatGPT එකට examples දෙන්න පුළුවන්. ඒ කියන්නේ මෙන්න මේ වගේ එකක්. ඔයා ChatGPT එකට ඔයාට දැන් ඕන ඔයාගේ මොකක් හරි මේ බ්‍රෑන්ඩ් එකක් තියෙනවා. ඔයාට ඒක ස්ලෝගන් එකක් ලියා ගන්න ඕන. එතකොට ඔයා නිකම්ම give me slogans කියලා දුන්නොත් එයාට හරි අදහසක් නැහැ. ඔයාට මොන වගේ ස්ලෝගන් එකක්ද ඕනේ කියලා. ඔයා එයාට සජෙෂන්ස් දෙනවා. එතන Nike just do it. Apple think different. ඒ වගේ ස්ලෝගන්ස් කීපයක් දුන්නාම ඔයාට ඒ එක්සාම්පල්ස් ටික පාවිච්චි කරලා වඩා නිවැරදි ඔයාට අවශ්‍ය විදිහේ ස්ලෝගන් එකක් ChatGPT ජෙනරේට් කිරීම සිද්ධ කරනවා. හරි. එතකොට මේ වගේ ටිප්ස් ඇත්තටම විශාල ප්‍රමාණයක් පමණ ඇස්ති කරලා තියෙනවා. 45කට වගේ ආසන්න ප්‍රමාණයක්. එතකොට මේ 45 ඇතුළු සියලුම ටිප්ස් ඉගෙන ගන්න ඕන නම් ඒ වගේම අර අවිනු සඳහන් කරපු සිලබස් එක සම්පූර්ණයෙන් ඉගෙන ගන්න ඕන නම් ඔයාලට පුළුවන් අපේ කොයිස් එකට ජොයින් වෙන්න. හරි. මෙතනින් එහා කෝස් එකට ජොයින් වෙන ආකාරය නැවත පැහැදිලි කිරීමට මම අවිදුට ආරාධනා කරනවා. thank you තිමිර. මං හිතන්නේ ගොඩක් අය අද සෑහෙන දෙයක් ඉගෙන ගන්න තී සමහර අයට ගොඩාක් සරල දේවල් වෙන්න තී අද කරපු දේවල් සමහර අයට ගොඩක් අමාරු දේවල් කියන්නේ කවදාවත් අහපු නැති දේවල් වෙන්නත් පුළුවන්.
ඉතින් අද කරපු දේවල් ගැන තේරුම් නැති දේවල් ගොඩක් තියෙන්නත් පුළුවන්. ප්‍රශ්න ගොඩක් තියෙන්නත් පුළුවන්. එහෙම මොන හරි නොතේරෙන දෙයක් තියෙනවා නම් මොන හරි දැනගන්න ප්‍රශ්න තියෙනවා නම් මේ AI සම්බන්ධයෙන් අපේ WhatsApp නම්බර එකට මැසේජ් එකක් දාලා එහෙම නැත්නම් තිමිරගේ WhatsApp නම්බර එකට මැසේජ් එකක් දාලා ඔයාලට දැනගන්න පුළුවන්. මේ තියෙන අපේ WhatsApp නම්බර එක කෝස් එකට රෙජිස්ටර් වෙන්නත් මේ නම්බර එකටම තමයි ඔයාලා මැසේජ් එකක් දාන්න ඕනේ. ඔයාලට තියෙන ඕනම ප්‍රශ්න මේ WhatsApp නම්බර එකට මැසේජ් එකක් දාලා දැනගන්න පුළුවන්. ඒ වගේම අපේ account details මේකේ දාලා තියෙනවා. මේ කෝස් එකට join වෙන්නත් මේ account එකට payment එක කරලා අපේ WhatsApp නම්බර එකට මැසේජ් එකක් දාලා ඔයාලට පුළුවන් කෝස් එකට join වෙන්න. ඉතින් ආයෙත් මතක් කරනවා තියෙන මොනාම හරි ප්‍රශ්නයක් අද කරපු සෙෂන් එකේ නොතේරුණු දෙයක් තියෙනවා නම් ඔයාලට කරපු දේවල් නිකන් බැලෑරුම් වැඩි කියලා හිතෙනවා නම් මීට වඩා සරලව මේකට ඔයාට එක්ක අපි ඉන්ටරැක්ට් වෙලා කරන්න ඕනේ කියලා හිතෙනවා නම් මොනාම හරි තියෙන ප්‍රශ්න අපේ WhatsApp නම්බර් එකට දාන්න. එහෙම නැත්නම් ඔයාලා දැන්ටමත් ඇඩ් වෙලා ඇති WhatsApp group එකට WhatsApp group එකේ කියලා ඔයාලට කතා කරන්න පුළුවන්. ඒ වගේම අද තියපු මේ ඉන්ට්‍රොඩක්ෂන් සෙෂන් එකේ රෙකෝඩින් එක ඔයාලට අපි හැකියක්මනින් ලින්ක් එකක් විදිහට ලබා දෙනවා. සමහර විට අද රැටම ලබා දෙන්න පුළුවන් වෙයි. සමහර විට හෙට ලබා දෙන්න පුළුවන් වෙයි. එතකොට මේ රෙකෝඩින් එක බලලා ඔයාලට ආය බලලා හරි දේවල් මොන හරි මගරන දෙයක් තියෙනවා නම් බලා ගන්න පුළුවන්. ඒ වගේම ජොයින් වෙන්න බැරි වුණ කවුරු හරි ඉන්නවා නම් ජොයින් වෙද්දි පරක්කු වුණ කවුරු හරි ඉන්නවා නම් රෙකෝඩින් එක බලලා ඔයාලට මේ කෝස් එක ගැන අයිඩියා එකක් ලබා ගන්න පුළුවන්. ඉතින් එහෙනම් අද සෙෂන් එක අපි ඉවර කරමු. ජොයින් වෙන හැමෝටම ස්තුතියි. අපි ආයෙ දවසක හම්බෙමු. සුබ රාත්‍රියක් කියලා හැමෝටම සුබ පතනවා.